ලුක් සුභාරංචි 15 වෙනි පරිච්ඡේදයේ බොහොම ප්‍රසිද්ධ දෙයක්. සබත් පාසල් දරුවෝ පව දන්න කතන්දරයක්. මගේ හදවතට යම් දෙයක් ආවා. මම තාම කල්පනා කරනවා ඇයි එහෙම වෙන්නේ කියලා. මම අද උදේ ත්‍යාගනා කළා. ප්‍රධාන චරිත තුනක් තියෙනවා මේකේ. පියා සහ අකීකුරු පුත්‍රයා දන්නවනේ ප්‍රොඩිගල් සන් කියලා. අකීකුරු පුත්‍රයා බොහොම ප්‍රසිද්ධයි. ලෝක ප්‍රසිද්ධ උපමාවක්. මගේ මාතෘකාව තමයි මම මේකට ඇතුල් කළා. නිවැරදි පසුතැවිලි වීම තුළ ආශිර්වාදයේ බහුලයි. මම ඒක පෙන්වන්නම් ඔබට. නිවැරදි පසුතැවිලි වීම තුළ ආශිර්වාද බහුලයි. අද ගොඩක් අපේ ජීවිතේ ආශිර්වාදවලට මම මේ පසුතැවිලි කියන්නේ ලොකු මේ මිනිමැරීම් වෛශ්‍යකම් නෙමෙයි ඕනම දෙයක්. අපි දෙවියන් වහන්සේ සමග දැන් මේකේ ලොකු පුතා ගැන මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කියවලා ඇති. මම තාම බලනවා මේක මාම හොයනවා. ගෙදර ඉඳලා වැඩ කරලා කොල්ලට බූදලේ භුක්ති ලැබිලා නැහැ. මට ප්‍රශ්නයක් ඒක. මම දෙවියන් වහන්සේගෙන් අහනවා ඒක. ඒක අභිරහසක්. අපි දේශනාවක් දෙවියන් වහන්සේ අපට උපමාවක් දෙන්නේ අපි ඒ ගැන සොයන්න. රයිට් අපි කතාවට යමු. යේසුස් වහන්සේ නැතු බැටළුවා සහ නැතු මිලේ ගැන කතා කරලා උපමා කීපයකට කතා කළා. උන්වහන්සේ හැම වෙලාවෙම උපමා වලින් කතා කරනවා. සරල ජනතාවට, සාමාන්‍ය ජනතාවට උන්වහන්සේ ඊශ්‍රායල් හිටපු එඬේරුන්ට පෞකාරයන්ට මේක තේරෙන්න තමයි උන්වහන්සේ උපමාවල් කියන්නේ. හැම වෙලාවෙම කතන්දරයක් තුලින්. ඉතින් උන්වහන්සේ ස්වර්ගික දැක්මක් ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ මනස තියෙන චිත්‍රයක් කතන්දරයකට උන්වහන්සේ ගේනවා. දෙවියන් වහන්සේගේ මනසනේ මේ බයිබලය කියන්නේ දෙවියන් වහන්සේගේ මනස. දෙවියන් වහන්සේගේ මනසේ හදවතේ තියෙන දේ තමයි බයිබලයේ ලියලා තියෙන්නේ. ඉතින් ඕක ඔබ කියවන්නේ නැහැ කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ හදවත කියවන්න කැමති නැහැ. ඔබ කියවන තරම තමයි දෙවියන් වහන්සේගේ හදවත දැනගන්නේ. ඒ නිසා මම ඔබට ආරාධනා කරලා ලෝකේ වැඩිම මිල විකිනෙන පොතක් බයිබලය භාෂාවල් 1200ක ඉක්මවා තිබෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය කළේ ලිඛිත දේ බයිබලය. වාර්තා අපිට වාර්තා තියලා තියෙනවා. මේක ඔබ පැත්තක තියලා කියවන්නේ නැහැ කියන්නේ ඔබ හරි අවාසනාවන්තයි. ඒ වචන මම පාවිච්චි කරනවා. ඔබ හරි අවාසනාවන්තයි බයිබලේ කියවන්නේ නැත්නම් ගෙදර දොරේ. කියවනවා. කවුද මේ නේ? ඔබ ගිහිල්ලා. පිටිපස්සේ කට්ටියම ගිහිල්ලා. තවද උන්වහන්සේ කියනසේක්ත එක්තරා මිනිසෙකුට පුත්‍රයෙක් දෙදෙනෙක් සිටියෝය. කාටද එන්නේ කියන්නේ කියවන්න ලැසින්. එක්තරා මිනිසෙකුට පුත්‍ර කී දෙනෙක්ද? දෙන්නෙක් හිටියා. පුතු දෙන්නෙක් ඉන්න ගෙවල් තියනවද? අපේ ගෙදර පුතු දෙන්නෙක් ඉන්නවා. බර්මන්ලගේ 3 දෙනෙක් නේ. පුතු 3 දෙනයි නේ. 3යි ඔව්. කවුද පුතු? අෂාන්. නිර්මලා. තව කවුද පුතු දෙන්නෙක් ඉන්නේ? ලොයිඩ්. එක්තරා මිනිසෙකු පුතු දෙන්නෙක් හිටියා. මේක කියලා නෑ දුවලා හිටියද කියලා සමහරට ඉන්නේ ඇති. ඔවුන්ගෙන් බාලයා පියාණනි ඔබගේ වස්තුවේ මට ඇති කොටස දෙන්න පියාට කීවේය. සාමාන්‍යයෙන් ඊශ්‍රායල් සංස්කෘතිය තුල එහෙම ඉල්ලන්නේ නැහැලු. එයාට දේපල පාලනය කරන්න බැරි වෙනතුරු ඔහු පාලනය කළා දරුවන්ට පවරන එක තමයි කරන්නේ. ඒක අපේ රටෙත් බොහොම දුර දිනවා. සාමාන්‍ය එහෙම ඉල්ලන්නේ නැහැ. නමුත් මෙහු අසාමාන්‍ය ඉල්ලීමක් කළා. පියාට ඒවා පාලනය වතු පිටි පාලනය කරන්න බැරුව ගියොත් තමයි පියා ඒක දරුවන්ට දෙන්නේ පාලනයට. නමුත් පුතා ඒක ඉල්ලුවා. පුතා ඉල්ලුවම පියා බොහොම පියාණනි ඔබගේ වස්තුවේ මට එන කොටස මගේ ෂෙයා එක
උරුමය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදා දුන්නේය. ඊපස්සේ පුතාගේ අවශ්‍ය කරන කොටස බෙදලා දුන්නා. රයිට්? දැන් මගේ මාතෘකාව මොකද්ද? ඒකත් මට ඔළුවේ තියාගෙන යන්න. නිවැරදි පසුතැවිලි වීම තුල ආශිර්වාද බහුලයි. මම ආසයි කිතුණුව වශයෙන් ඔබ ආශිර්වාද ලබන්න. මං ආසයි නෑ ඔබ ණයකාරයෝ වෙලා ඉන්නවට. කරුණාකර එතනින් ගොඩ එන්න ප්ලීස්. උගස් බඩු තියලා නම් අපි ඒව බේර ගන්න ඕන. වියන් වහන්සේගේ උපකාරය ඉල්ලන්න. right? ඔබ ආශිර්වාද ලබන්න ඕන. මම මේ කතන්දරේ පෙන්වන්නේ නැහැ ආශිර්වාද තියෙනවා. නමුත් ආශිර්වාදය ලැබෙන්නේ නැති හේතුව මට ප්‍රශ්නයක් තාම. මම ගැන පොඩි විග්‍රහයක් කරන්න උත්සාහ කරනවා. දේව දරුවෝ ආශිර්වාද ලබන්න ඕන. අපි සිමෙන්ති ගඩොල් වලින් වැඩ කරනකොට අපි සිමෙන්ති ගඩොල් වලින් වැඩ කළානේ කාලයක්. එතකොට ඉංගලන්තයේ ජර්මන් ජාතිකයන්ට කියන්නේ ගෝත්‍රිකයෝ. අපේ කාලේ හරියට ගණනය කරන්න කියන්නේ අපි රුවන්වැලි සෑය සාධන කාලේ. එහෙම තමයි ඉතිහාසෙ පෙන්වන්නේ. අපි රුවන්වැලි සෑය සාධන කාලේ. කවුද හැදුවේ? දුටුගැමුණු. ඔව්. දුටුගැමුණුනේ. ඒ කාලේ දුටුගැමුණු රජතුමාගේ කාලේදී ඉංගලන්තය ජර්මන් ගෝත්‍රිකයෝ. ගෝත්‍රික කියන්නේ මොනවද? ඇඳුමක් නැති කැලෑ ඇඳගෙන කිසි පහසුකමක් නැහැ. ජීවත් වෙන්නේ හැමදේම වනාන්තර ගෝත්‍රිකයෝ. ඇත්ත කතාව. එතකොට මේ ගෝත්‍රිකයෝ අද කොතන ඉන්නේ කියලා ඔබ දන්නවනේ. ඒ ගෝත්‍රිකයෝ අපේ දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය සාධන කාලේ ජර්මනිය ඉංගලන්තේ ගෝත්‍රිකයෝ ගස්සුර ජීවත් වුණේ. රාජ්‍ය පෙළපත් කියනවා. එතකොට ප්‍රශ්නයක් නේද ඔබට? අද අපි කොහෙද ඉන්නේ? එංගලන්තේ ජර්මනිය කොහෙද ඉන්නේ කියලා. ඒකේ පසුබිම තමයි ඒ බටහිරට කිතු දහම ගලා ගියා රෝමේ හරහා. ක්‍රිස්තුස් වහන්සේව වැළඳගත්ත ඒ ජනතාව. අද ඔවුන් අඟහරු තරණය කරන තත්ත්ව තැනට ඇවිල්ලානේ. අද අපිට අපි එම්බසිට ගියොත් එළවනවනේ වීසා එකක් දෙන්නේ නැහැ. හැබැයි සුද්දහෙන් අපේ එම්බසිට ගියාම මල් මාල දාලා වීසා දෙන්නේ ලංකාවට යන්න. ගිහලා බලන්නකො ජර්මන් වීසා කියලා, ඉංගලන්ත වීසා කියලා. අපිට no chance. හැබැයි ඒගොල්ලෝ එනකොට අපි ලස්සනට බෙර ගහලා අම්මා එයාපෝට් එකේ පිළිගන්න ඉදි බලන්නකො. වෙනස බලන්නකො. ආශිර්වාදය කියන්නේ ඒකයි. අද උන් ආශිර්වාද ලැබලා මාගේ නාමයේ දරන සෙනග ස්වාමින් වහන්සේ තමුන්ගේ දෙවියන් වහන්සේ කොටගත් සෙනග ආශිර්වාද ලද්දෝය. ස්වාමින් වහන්සේ තමුන්ගේ දෙවියන් වහන්සේ කොටගත් දේශයේ ආශිර්වාද හිමාලි. ළඟ ඉන්න කෙනා නැගිටවන්න. මේ දේශනාව වැදගත්. දැන් පුතා මම තව පොඩි මාතෘකාවක් දාගත්තා. ආශිර්වාදයේ අවශ්‍ය නම් ඇතුළාන්තය වෙනස් වෙන්න ඕන. දෙවියන් වහන්සේ බලන්නේ පිටත නෙවෙයි ඇතුළ. දැන් මේ සහෝදරයන් දෙන්නගේ ඇතුල් දෙකයි මං යන්නේ. පොඩි පුතාගේ ඇතුළයි ලොකු පුතාගේ ඇතුළයි. දැන් ඔබේ ඇතුල් දෙක මෙතන පොඩි පුතාලා ලොකු පුතාලා ඉන්නවමයි. සභාවේ ඉන්නවා. මෙතන පොඩි පුතාලත් ඉන්නවා ලොකු පුතාලත් ඉන්නවා. හැබැයි පොඩි පුතා තමයි මොන පව් කළත් ආශිර්වාද ලැබලා දෙන්නේ. පුතා නිදහස සොයලා ඔව් පියාගේ කැදැල්ලෙන් එළියට යනවා. පුතා බාල පුත්‍රයා
ඔව් නොබෝ දවසට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කරගෙන ඔක්කොම පොඩි බැඳගෙන ඩොලර් හරි මොනවා හරි දුර රටකට ගොස් අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළෝය. මේ පුතාව නිරූපණය කරනවා අකීකරුකමයි කැරලිකාරකමයි. මේ පුතාගේ නිරූපණය වෙන්නේ මෙතනදී අකීකරුකම සහ කැරලිකාරකම. මේ පොඩි පුතා නියෝජනය කරන්නේ අකීකරුකම සමග අකීකරු පුත්‍රයන් කතන්දරේ සහ කැරලිකාර ස්වභාවය ඔහු තුල නිර්මාණය වෙනවා. ඔහු නිදහස සොයලා පියාගේ කැදැල්ලෙන් එළියට ගියා. එවැනි දේවදරුවෝ ඕන තරම් ඉන්නවා. එවැනි දේවදරුවෝ ගිහිල්ලා පොට වරද්ද ගත්ත අර බද කැලුමින් ලස්සන වචන දක්වා ෂොට් එක නේ ෂොට් එක ෂොට් එක වද්ද ගත්තා ඉන්නවා. ඔබ දෙවියන් වහන්සේව දැනගෙන ඒකයි යාකොබ් කියන්නේ ස්වාමින් වහන්සේ දැන ගැනීම භයානක දෙයක්ලු. දෙවියන් වහන්සේව දැන ගැනීම මේක තියෙනවනේ හොඳ දෙයක්. හැබැයි යාකොබ් ද හේබ්‍ර පොතේ කියනවා දෙවියන් වහන්සේ දැන ගැනීම භයානකයි. ඒක දේව දරුවන්ට සභාවට ඔබ දෙවියන් වහන්සේ ගැන දැනගෙන අකීකරු පුත්‍රයාගේ චරිතයට පණ දුන්නොත් භයානකයි. අකීකරුකම දෙවියන් වහන්සේ ඔහුගේ අකීකරුකම තුල ඔහු පාපයට වහල් වුණා. අකීකරුකම තුල ඔහු පාපයට වහල් වුණා. 14 සිට කියමුද? 15 ලූක් 15:14 ඉඳලා. ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් හටගෙන ඔහුට හිඟවෙන්න පටන් ගත්තේය. එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැදුනේය. හෙතම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය. ඔහු ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්නට කැමති වූයේය. කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. කිසිවෙක් කිසි දෙයක් දුන්නේ නැහැ. දෙවියන් වහන්සේ වැහුව දොරටු. මේක ගියාට පස්සේ ඒ රටේ සාගතිකුත් ආවා. හොඳට කන්න තිබුණු රට මේක ගිය ගාම රටෙත් සාගතයක් ආවා. රටෙත් කන්න නැතුව ගියා. මේ මිනිස්සයා කිව්වා මට දෙයක් නැහැ අර ඌරෝ රැක බලා ගන්නා වූ ගොවිපොළට ඵලයක්. යුදෙව්වෙක්ට ඌරෝ ඉන්න තැන කියන්නේ යන්න පුළුවන් පහත්ම තැන. යුදෙව්වෙක්ට ඌරුමස් ගැන ඔවුන් දන්නවා කන්නේ නැහැ කියන එක. නමුත් ඔව් කන්නේ නැහැ නෙමෙයි ඌරන්ට කන්න දෙන්න සිදු වුණා. ඔහුට යන්න පුළුවන් පහත්ම තැන ඔහු වැටුණා. නිදහස සොයලා ගියා. මට බෑ මේ තාත්තගේ නීති රීති වලට යටත්ව ජීවත් වෙන්න. මට බෑ බයිබලයේ කියන හැම දෙයක්ම කරන්න. මට බෑ ඔය කියන යාඥාවල් කරන්න. මට බෑ ඔය කියන නිර්හාරව ඉන්න. මට බෑ ඔය කියන බයිබල් ස්ටඩි වලට ඉන්න. මට නිදහස ඕන. මට බෑ. මම මගේ නිදහස සොයා යනවා. ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලන්න. මොකද්ද ලැබෙන්නේ කියලා? ෂොට් එක. ෂොට් එක ලැබුණා කොල්ලට. නිදහස සොයා ගියා. දෙවියන් මෙතෙක් උපන්දා සිට හොඳට කාලා බීලා සැපට ජීවත් වෙච්ච කොල්ලා හිමාලි. දැන් සමහර අවස්ථාවදී අපිට ඕන්ට වැඩිය සැප ලැබුණම අපි තුල එන අමුතු දෙයක් නේ.
අර ඒකනේ දාවිතතුමා කියන්නේ මම ස්වාමිනී ගොඩාක් පොහොසත් වෙලා ගොඩාක් ධනවත් වෙලා ඔබ වහන්සේ පා කරන පිණිස මට එතනවත් ගේන්න එපා. මම ඕන්ට වැඩිය දුප්පත් වෙලා මට හිඟන තත්ත්වයට වැටලා මං ඔබ වහන්සේ අගෞරවය වෙන පිණිස මම එතනටත් ගේන්න එපා. දාවිත් කියනවා මොකද ගොඩාක් පොහොසත් වුණාම තෘෂ්ණාව වැඩි වෙලා සල්ලි වැඩි වෙලා අපි පාපෙට යනවා. මම රොෂාන්ට දෙන හැම වෙලාවෙම අවවාද ඒක. රොෂාන් එහෙම වෙන්නේ නැහැ. මම රොෂාන්ට කියනවා ඔබ දෙවියන් වහන්සේ කෝටිපතියෙක් කරනවා. හැබැයි දෙවියන් වහන්සේ අමතක කරන්න ලෑස්ති වෙන්න එපා. සභාව අමතක කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක වෙනවමයි. දෙවියන් වහන්සේ ඕසෝනෝ. හැබැයි අපිට එහෙම වුණාම අපි අපේ ලෝකෙන් අපි ඈත් වෙනවා. යාළුකම් වලින් ඈත් වෙනවා. අපේ මිත්‍රයෝ ඉන්නවා අපිත් එක්ක පුෂ් බයික් එකේ ගිය අය. දැන් කෝටිපති වෙලා අපි වාසය කරන්නේ නැහැ. අපේ යාළුවෝ ඉන්නවා. එකට පුෂ් බයික් එකේ ගියා. දැන් අපි දැක්කම දුවනවා. පල්ලියක් කරනවනේ සල්ලි ඉල්ලයි කියලා පාස්ටර්. දැන් මාව දැක්කම ගැස්සෙනවා මිනිසුන්ට. දෙවියන් වහන්සේ සෙව්වට පස්සේ ඔබේ කැදැල්ල අමතක කරන්න එපා. ඔබේ කැදැල්ල අමතක කරන්න එපා. දෙවියන් වහන්සේ ඔබ ඔසවන්නේ ඔබේ දාසයාගේ ඔබේ සෙන්න ඔබගේ දාසයාගේ යාඥාව තුල දෙවියන් වහන්සේ යම් දෙයක් අනුමත කරලා ඔබට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ මේ සභාවට මාව 16 කොට ලැබුවා නම් මං ඔබ කරේ කරන යාඥාව දෙවියන් වහන්සේ අසනවමයි. නැත්තම් මාව මෙතන දෙවියන් වහන්සේ තියන්නේ නැහැ. ඒ නිසා මට ඔබ ගැන හොඳ කියන්නත් නරක කියන්නත් දෙවියන් වහන්සේ අයිතිය දී තිබෙනවා. මම ඔබ ගැන නරක කියන්නේ නැහැ. මං ඔබ ඔසවනවා තමයි. ඉතින් මේ පුතා වැටෙන්න පුළුවන් අගාධයටම වැටුණා. වැටෙන්න පුළුවන් අගාධයටම ඔව් වැටුණා. අපි දෙවෙනි පේත්‍රුස් 2:20-22 කියමු. දෙක පේත්‍රුස් 2 මක්සා ස්වාමී වූ ගැලුම්කාර යේසුස් වහන්සේ දැනගැනීමෙන් ලෝකයේ කිලුටුකම් වලින් මිදුණු අය පසු ඔවුන් නැවත ඒවට පැටලවී වහල් වුණොත් ඔහුගේ පළමු ස්වභාවයට වඩා අන්තිම ස්වභාවය නපුරු වන්නේය. අන්තිම ස්වභාවය ගොඩක් නපුරු වෙනවලු. මක්සද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තයින් පසු ඔවුන්ට බාර දුන් සුද්ධ වූ ආඥාවට හැරී යනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔහුට යහපත්ලු. ඔබ මේ ශුද්ධ මාර්ගය දැනගෙන හැරී යනට වඩා හොඳයිලු දැන නොගෙන හිටියානම්. මොකද දෙන උදාහරණේ බල්ලා නැවත ඌගේ වමනයට බල්ලා කොහටද යන්නේ? ඔබ පාපයට හැරී යනවා කියන්නේ පේතුරුස් තුමා කියන්නේ මම නෙමෙයි. බල්ලා ඌගේ නැවත වමනයට නෑවා වූ ඊරි මඩේ පෙරලීමට හැරී ගිය යන සැබෑ උපමා ප්‍රකාශ ඔවුන්ට සිදු වී තිබේ. දැන් මේ පුතාට උනේ ඒකයි. පාපයට ගියා කියන්නේ බලලෙක් දාපු වමනේ කන තත්ත්වයට වැටෙනවා. බල්ලෙක් දාපු වමනේ කියන්නේ පොඩ්ඩක් වෙලාවක වමනේ දැම්මම පොඩ්ඩක් ළඟට කියලා බලන්නකෝ. ඌ කන විදිය. දෙවියන් වහන්සේ දකින්නේ ඔබේ පාපයේ ඒකෙමයි. ඔබ හැරී ගිහිල්ලා අකීකරු වෙලා ඔබ දෙවියන් වහන්සේට කැරලිකාරව ජීවත් වුණොත් ඒ කැදැල්ලෙන් එළිය ගිහිල්ලා මේ පුතාව දකින්නේ දෙවියන් වහන්සේ වමනේ දාපු බල්ලෙක් වමනේ කනවා හා සමානයි පාපය. නෑවා වීරි මඩේට යනවා වගේ. ඒ නිසා මේ උපමාව තේරුම් අරගෙන අපි යමු ඉස්සරහට 15 වෙනි පදයේ ලෝක සුභාරංචියේ. එහෙත් ඔහු සිහි උපදවා කතා කොට මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනාට වඩා කැම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නැසිමි. මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස්
පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කළමි. තවද ඔබගේ පුත්‍රයායි කියනු ලබන්ට නොඅටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නේ මේ කියා නැගිට තමාගේ පියා ළඟට ගියේ. ආමේන්. ගහන්න අප්පුඩියක කොල්ලට. හොඳ හයියෙන් ගාන්නේ කොල්ලගේ තීන්දුවට. ඒක ස්වර්ගයේ කැමැත්ත. මොන්න තරම් පව් කළාට මොන්න තරම් නෑවා වීරි මඩේ හිටියා වගේ හැරි යන මිනිස්යාට දෙවියන් වහන්සේ ස්වර්ගය අප්පුඩි ගහනවා. ඔව් සීප දෙව්වා. නයෝමි සීප දෙව්වා. මතකද? ඈ කොයිද? නයෝමි කතාව දන්නවනේ. ඈ මෝබ් දේශේ සියල්ල හිමුණාම ඈ නැවත හැරී ආවා. ඇයට වැරදුන්නේ නැහැ. දෙවියන් වහන්සේ වෙත හැරෙන ඕන මිනිහෙක්ට දෙවියන් වහන්සේගේ සැලුට් එක තියෙනවා. දෙවියන් වහන්සේගේ සැලුට් එක තියෙනවා. ආචාර්ය ඔබ හැරෙන තරමට ස්වර්ගයේ රබන් නාද වලින් රැව් පිළිදෙනවා. ඔබ පාපයට යනවා කියන්නේ උන්වහන්සේගේ ඇසින් කඳුළු බිඳක් වැටෙනවා. ඇස් ඔව් කොල්ල හොඳයි. කොල්ල හදිසි තීන්දුව ගත්තා. කොල්ල සල්ලි තියෙන නිසා තෘෂ්ණාවට වැටලා පාපයට වැටුණා. ඒක කමන්නේ කරන්න දෙයක් නැහැ. අපි එහෙම වෙනවා. ඕකේ. හැබැයි දෙවියන් වහන්සේ කැමති ඔබ හැරී එනවට. හැරී ආවොත් ඔබ නොසිතන ආශිර්වාදවලට බදු සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් කොල්ලා ඒ යහපත් තීන්දුව ගනු ලබනවා. පසුතැවිලි වෙන හදවතින් හැරී එනවා. මම මෙතනදී මතක් වුණා මට යුදාස් ගැන. යුදාසුත් හැරී ආව නේද? බද සබා? බද මෙරිල් මොකද කියන්නේ? යුදාස් හැරී ආවද? හැරිලා ආවට වැරදි දෙනට හැරුණේ. යුදාස් පසුතැවිලි වුණා. යුදාස් හිතුවේ නෑ. යුදාස් හිතුවා යේසුස් වහන්සේ ටග්ගල නොපෙනී යයි කියලා. රිදී 30කට. නමුත් යුදාස් හැරිලා ගියත් වැරදි දෙනට හැරිලා ගියේ. කා වෙතද ගියේ? උන්වහන්සේ පාවා දෙන සැලසුම් කළ උන් වෙතටමයි. යන්න එපා. හැරුණත් වැරදි දෙනට හැරෙන්න එපා. වැරදි දෙනට හැරෙන්න එපා. යුදාස් හැරුණේ වැරදි දෙනට. ඔහුට තැත්තේ තේරුම් ගත්තා. හැරුණේ වැරදි තැනට. යුදාස් හැරුණේ වැරදි තැනට. අන්තිමට බෙල්ල වැල දාලා අවුරුදු 3ක් උන්වහන්සේ කාලා බීලා එකට ජීවත් වෙලා අපායට යනවා. මොනවටද අනේ? පල්ලි ඇවිල්ලා ඔක්කොම කරලා අපායට යන්න මොනවටද? එහෙම මිනිස්සු ඉන්නවා. පල්ලි ඇවිල්ලා ඔක්කොම කරලා අන්තිමට අපායට යනවා. එහෙම වෙන්න එපා ඔබ කවදාවත්. ඔබ දෙවියන් වහන්සේව සොයන මිනිසෙක් වෙන්න. නිවැරදි හැසිරි නිවැරදි තැනට පසුතැවිලි වෙන්න. නිවැරදි පුද්ගලයන් වෙතට උපදෙස් ගන්න. යුදාස් හැරුණා වැරදි තැනට. මේ කොල්ලා කිව්වා මම යනවා මගේ තාත්තා ළඟට. මම ගිහිල්ලා කියනවා තාත්තේ මොනවද කොල්ලා කියනවා කියන්නේ? මාගේ නැගිට මාගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයට විරුද්ධවද අහන් යටත්කම මම මගේ තාත්තා ළඟට මං තාත්තට අකී කරුණා මට මූණ බලන්න බෑ තාත්තගේ මට යන්න බෑ ගෙදර මිනිස්සු මොනවා කියයිද මේ මගේ ඇඳුම් වල වස්ත්‍ර වල හැටි ගඳ ගහනවා මගේ කොණ්ඩේ කපලා නැහැ රැවුල වැවිලා කාල කන්දි කමට මං පත් වෙලා හැබැයි ඔහු තුල යම් දෙයක් තියෙනවා පියාණන් මට පයින් ගහන්නේ ජේසු කියනවා දෙවියන් වහන්සේත් එමයයි එන ඕනම පව්කාරයෙක් ඔබ ප්‍රතික්ෂේප කරන පව්කාරයෝ ඔබ කන්ඩෙම් කරන මිනිසුන් ඔබ ගණන් ගන්න නැති මිනිස්සු ස්වර්ගයේ ලෑස්ති ගණන් ගන්න මම පෙන්නන්න ලස්සන කතන්දරයක් තව පොඩ්ඩකින් මම හරි ආසයි එතනට ඒකයි මම මේකට ඇතුල් කළේ මම මේ කිව්වා ඒකේ පින්තූරේ ගන්න කියලා ගන්න බෑ හොයන්න බෑ right ඔබ සිටින ආත්මික தත්ත්වය ඔබ සිහි උපදවන්න ඔබේ ආත්මික தත්ත්වය
සිහි උපදවන්න මම ක්‍රිස්තුස් වහන්සේ තුල කොතනද ඉන්නේ? ඔබ දෙවියන් වහන්සේ සමග ඔබේ ආත්මික ක්‍රියාකාරීත්වය කොහොමද? ඔබට යාඥා නොකර ඉන්න පුළුවන්ද? ඔබට බයිබලයේ කියවන්න නැතු ඉන්න පුළුවන්ද? එහෙනම් ඔබේ ප්ලග් එක වැඩිතෙන්ට ඔබ ගහලා ඉන්නේ. ඔබට බයිබලයේ කියවන්න නැතු ඉන්න පුළුවන් නම් සතියක් පුරා ඔබට යාඥා නොකර ඉන්න පුළුවන් නම් ඔබේ ප්ලග් එක ගහලා තියෙන වැඩිතෙන්ට. වැඩි කනෙක්ෂන් එකක් ඔබ ඉන්නේ. මට නම් ඉන්න බෑ දේ වචනේ කියවන්න නැතුව. මට නම් ඉන්න බෑ යාඥා නොකර. අපි ලූක් 4 යම් පොඩ්ඩක් මම හරි ආස කරන සිද්ධියක් එතන තියෙනවා. පසුතැවිලි වීමේ උත්තරීතරම තැනක්. මේක දේශනාවක් කරන්න ඕන දෙයක් කැලලක්. නමුත් මම මේකට ඇඩ් කළා. ලූක් 7 ලූක් 7:36 කතාවක් යනවා. යේසුස් වහන්සේගේ පාද ආලේප කිරීම නායකයන්ගේ උපමාව. සීමොන් කියලා මම කතාව ඉක්මනින් කියන්න ඕන කරන තැනට අපි කියවන්නේ බයිබල් පදේ 44 ඉඳලා එතන යන්නේ ඉස්සල්ලා මම ඔබට පොඩ්ඩක් කතාව කියන්නම්. සීමොන් කියන පරිසිවරයෙක් හිටියා. පරිසිවරයා දන්නවනේ? පරිසිවරයා කියන්නේ ඇද හොයන කෙනා. යේසුස් වහන්සේ විවේචන කරන කෙනා. උන්වහන්සේව පිළිගන්න නැති කෙනා. මිනිහා ඉන්වයිට් කළා යේසුස් වහන්සේට කෑමකට. කවුද ඉන්වයිට් කළේ? හලෝ? කවුද ඉන්වයිට් කළේ? පරිසිවරයා. ලියන්නෝ පරිසිවරු කියන්නේ උන්වහන්සේ පස්සෙන් ගින් ඇදම හොය හිටි කෙනා. සීමොන් ගෙදරට උන්වහන්සේ ගියා. සාමාන්‍යයෙන් එහෙම ගියාම ඒ උත්තමෙක් ගියාම ගෙදරකට සාමාන්‍යයෙන් ගමේ සෙනඟට එන්න අවසර තියනවලු. right? පැහැදිලි ගංගා? සාමාන්‍යයෙන් පඬිවරයෙක් හරි ගුරුවරයෙක් ආවම සෙනඟ එනවලු ඩක් ගාලා මේ ගෙදරට ආවම කියලා. ඔතනට ආවා ස්ත්‍රියක්. පරිසරය ගෙදරට ආවා. ඉන්වයිට් කරන්න ඕනේ නැහැ. ඒක චාරිත්‍ර අනුව එන්න පුළුවන් ඒ ගෙදරට. right? ඇවිල්ලා 38 කියන මොකද්ද? අපි 37 ඉඳලා කියන්නේ 37 ඉඳලා ඔන්න බලන්න කතාව අහගන්න ලස්සන කතාවක්. පසුතැවිලි වීමේ සැබෑ උත්තරීතර තැන මම මෙතන පෙන්වන්නේ. කියන්නේ ඒ නුවර සිටි පෞකාර ස්ත්‍රියක් උන්වහන්සේ පරිසයාගේ ගෙයි කෑමට ඉඳගෙන හුන් බව දැන සුවඳ තෙලින් පිරූ සුදුගල් කරඩුවක් ගෙනවි. සුදුගල් කරඬුවක් කියන්නේ මොන 300ක්ද වටින්නේ? මසු 300ක්. අවුරුද්දක පඩිය. ඉතින් මෙයා වෛශ්‍යාවක්. ඒකෙන් හම්බ කරන සල්ලි වෙන්නේ නැති. කොහමද ඒ කරඬුව ගෙනල්ලා එක්ක උන්වහන්සේ ළඟට ආවා. right? උන්වහන්සේගේ පාද ළඟ පිටිපසින් හඬ හඬා සිට උන්වහන්සේගේ පාද ළඟ කොහමද? උන්වහන්සේ මෙහෙම වාඩි වෙලා ඉන්නවා නම් ඉස්සරහට ආවේ නැහැ. උන්වහන්සේගේ පාද ළඟ මෙහෙම දන ගහලා උන්වහන්සේ ළඟ මූණ දුන්නේ නැහැ. උන්වහන්සේට මූණ දෙන්නත් අමාරු. යාගේ පාපේ තරම කියන්නේ. උන්වහන්සේගේ පාද කඳුලෙන් තෙමන්ට පටන්ගෙන උන්වහන්සේගේ පාද දෙක අඬනවා. කඳුලෙන් තෙමෙනවා යාගේ පාද. උන්වහන්සේගේ පාද ඒ තරමට කඳුළු හලනවා. කවුද කඳුළු හලන්නේ? පෞකාර ස්ත්‍රියක්. ඔක්කොමලා පුදුමෙන් දැන් බලන් ඉන්නවා. ඊළඟ මොකද වෙන්නේ? ඒවාගේ හිස කෙබලෙන් පිස දමා ස්ත්‍රියක් සාමාන්‍යයෙන් හිස කෙබලෙන් පිස දමා ඇගේ ගෞරවය කෙලසනවා. ඇගේ ගෞරවය රකින්න තැන. නමුත් ඇට ජේසු ඉදිරියේ ඇට කිසි දෙයක් වටින්නේ නැහැ. ඇගේ කඳුළු වලින් කකුල් දෙක පිරෙනකොට පාද ඇගේ හිසකෙන් ඒක පිහිදනවා. right? බලන්න ඉතින් උන්වහන්සේගේ පාද සිබ සිබ ඒ සුවඳ තෙල් ගෑවාය. උන්වහන්සේ කැඳවාගත් පරිසයා ඒ දෙක
මුන්වහන්සේ අනාගත වක්තෘ කෙනෙක් නම් තමාට අතගසන මේ ස්ත්‍රිය කවුද කියාත් කොහොම කෙනෙක්ද කියාත් දැනගන්නා ඇත. මක් නිසාද ඇය පෞකාරියක් යයි තමාගේ සිත තුළ සිතාගත්තේ. දැන් සීමොන් බලනවා මොකද්ද බලව මේ වෙන්නේ. මෙයා අනාගත වක්තෘ කෙනෙක් නම් මේ අතගසන මේ සීමොන් man upset man බර ඔන්නෝක තමයි සිද්ධිය. ඇගේ හිසකේ පීදෙනවා. මේක ඇත්ත කතාවක්. මේක ක්‍රිස්තුවන්සේගේ ජීවිතයේ වෙච්ච සිද්ධියක්. මේක උපමාවක් නෙමෙයි. එතන උපමාවක් කියන උන්වහන්සේ. ඇය අඬමින් ඇගේ හිසකේ වලින් උන්වහන්සේගේ පාද කඳුළු පිහිදනවා. ඒ පිහිදන්නේ දූවිලි. ඒ කාලේ තාර තිබුණේ නැහැ, කාපට් තිබුණේ නැහැ, කොන්ක්‍රීට් පාරවල් තිබුණේ නැහැ. උන්වහන්සේගේ පාදවල දූවිලි ඇගේ කඳුළු වලින් පිහිදන තරම් ඇගේ ඇස් දෙක ටැප් එකක් වෙලා ඇති. ඒ තරමට කඳුළු ගලනවා. ඊට පස්සේ ඒ තෙල් සීමොන් බලනවා. සීමොන් කියනවා ඉකේ මෙයා මේ කැත ගෑනිට කකුල් අල්ලන්න අත ගන්න දෙනවා. සීමොන් බලනවා එක හැකින් සීමොන්ගේ ඇන්ගල් එකයි ජේසුගේ ඇන්ගල් එකයි ආසර පොළොව වගේ. සීමොන්ගේ ඇන්ගල් එකයි ජේසුගේ ඇන්ගල් එකයි ආසර පොළොව වගේ. සීමොන් අඬ ගැහැව්වේ ඔක පරිසියෙක්. සෝරියා. ඕක එයා පරිසියෙක්. ඕක කියන්නේ නැහැ. එයා පරිසියෙක්. ඔය ගෙනාවේ ආදරයට නෙමෙයි උගුලකට මොන හරි වරදක් අල්ලන්න හැම වෙලාවෙම පරිසිවරු ජේසුගේ වැරදි හෙව්වේ. ඒකනේ හැව්වේ. කාසියක් තියෙනවා. කාසියක් පෙන්නලා හැව්වා. සීසර්ට නෑ ඉස්සෙල්ලා හැව්වා සීසර්ට අයබදු ගෙවන්න ඕනද කියලා හැව්වා. නේ? කායිසර්ට අයබදු ගෙවන්න ඕනද අපිව? උන්වහන්සේ කිව්වා කාසියක් දීපන්. මේ කවුද? එක පැත්තක කායිසර්ට අනිත් පැත්තේ මේක. උන්වහන්සේ කිව්වා කායිසර්ට දේ කායිසර්ට දීපන්. දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේ දීපන්. හැම වෙලාවෙම උන්වහන්සේව උගුලකට ඔබව උගුල් වලට අරවන්න යක්ෂයා මාන බලනවා. මතක තියා ගන්න. ඔබ ක්‍රිස්තුස් ගමන යන තුරු ඔබ ක්‍රිස්තුස් වහන්සේව ස්වර්ගයට ඇතුල් වෙන තුරු හෝ ඔබ මේ පොළවෙන් නික්මෙන තුරු ඔබේ හුස්ම යන තුරු ඕක කියන්නේ යක්ෂයා. ඌට තියා කියන්න බෑනේ. ඕක කියන්නේ මං. ඕක මගේ පස්සේ ඔබේ පස්සෙන් එනවමයි. ඔබව ස්වර්ගයට ඇතුල් කරන්න දෙන්නේ නැහැ. ඒක වළක්වන්න දාන්න උගේ සේනාව ඉන්නවනේ දූත. උගේ දූත සේනාව ගොඩක් ඉන්නවා. ලුසිෆර් එක එන සෙට් එකක් වැටුණා ස්වර්ගෙන්. සුනිල එන සෙට් එකක් වැටුණා. ඉතින් ওই සෙට් එක ගහනවා අපේ ඇඟේ කරේ හැම පැත්තෙම ඕනා. සිගරට් එකට සල්ලි නැත්නම් බීඩියට සල්ලි ගන්නවා. මම මේ ළඟට කනුවන කඩේට ගියාම බීඩි දින මම කීයද බීඩියක්? බැල 20ක් කොයිද නේ දැන් බීඩිය? මං කිව්වා බීඩි අම්මෝ කොල්ලෝ හරියට බොනවා මේක කිව්වා. කොල්ලෝ හරියට බීඩි ගහනවලු. ඔව් බීඩි ගාන මම ගියාම අහනවා සිගරට් කාලා බීඩි ගහ. කොල්ලෝ හරියට එන්න. කොල්ලෝ හරියට බීඩි ගහනවලු. මේ කනුවන රේල් ගෙට් එක කඩේ අම්මා කිව්වා. කොල්ලන්ට සල්ලි නැතුව ගම් බීඩි ගහලා ඉන්නවා. මොකක් හරි පාපයකට ඇතුල් කළා අඩුම ගානේ රුපියල් 20 බීඩිය තුල හරි පාපය මිනිස්සුව හිර කරනවා. ඉතින් මොකද වෙන්නේ? දැන් දැක්කනේ කතාව. සීමොන් බලන ඇන්ගල් එක නෙවෙයි. දැන් මට ඕනේ දැන් කතාව දැන් වෙන පැත්තකට යනවා මගේ දේශනාව. නමුත් මම එතනට එන්න ඕන. පරිසය ආරාධන කරනවා. හරි. දැන් සීමොන්ට කතන්දරයක් කියනවා. සීමොන්ගේ දැන් සීමොන් හිතන දේ ජේසු දකින්නවා. ටිකේ මෙයා අනාගත වක්තෘ කෙනෙක් නම් මෙයාගේ කකුල් ලිමින අත ගන්න මේ ගෑණි වෛශ්‍යාව බව මෙයා දන්නේ නැද්ද? ජේසු කියනවා සීමොන් මම ඔබට කාරණයක් කියන්න තියෙනවා. එක ණයහිමියෙක්ට ණයකාරු දෙන්නෙක් හිටියා. ගාන වැඩක් නැහැ. එක්කෙනෙකුට ණයහිමියා එක්කෙනෙකුට මසු 100ක් ණයයි. මෙයාට 500ක් ණයයි.
මේ දෙන්නටම ගෙවන්න තිබුණේ නැහැ සීමොන් සල්ලි. ඉතින් දෙන්නටම ණය ගෙවන්න ණය කපහැරියා. සීමොන්ගෙන් අහනවා නහිමියා වැඩියෙන් ප්‍රේම කළේ කාටද? මාසු 500ක් එකන. උඹ හරි සීමොන්. ඔන්න දෙනවා සීමොන්ට ඊළඟට ඇටි හැලෙන්න දෙනවා. ඔන්න ඕක හරි කිව්වම සීමොන් උත්තර දෙමින් 37 යමකට ඔහු වැඩියෙන් කමා වූද ඔහුට කියා මම සිදිමි කිව්වේ. එවිට උන්වහන්සේ නුඹේ විනිශ්චය හරි කියා ඔහුට කියා ඉස්සිය දෙසේ හරි සීමොන්ට කතා කොට කියන්න. සීමොන්ට කියනවා මේ ස්ත්‍රිය නුඹට පෙනෙනවාද? මම නුඹේ ගෙදරට ඇතුළු නිමි. නුඹ මගේ පාද සෝදන්න වතුර දුන්නේ නැත. මම උඹේ ගෙදරට ආවා සීමොන්. උඹ මගේ කකුල් හොදන්න වතුර දුන්නේ නැහැ. ඇයි සාමාන්‍ය යුදෙව්වරු කෙනෙක් ඇතුල් වෙන කකුල් හොදලා ඇතුල් කරන්නේ? දූවිලි. මේකට ඕනේ නැහැ ජේසුගේ කකුල් හොදන්න. මේ වෙන උගුලකට කැටෙව්වේ. මෙයා ජේසුට ආදරය කෙනෙක් නෙමෙයි. උඹ මං උඹේ ගෙදර ආවා සීමොන් උඹ මගේ කකුල් දෙක හොදන්න වතුර දුන්නේ නැහැ. ඔබ මාගේ පාදයේ දුන්නේ නැත. නමුත් මම තමාගේ කඳුලෙන් මාගේ පාද තෙමා ඇගේ හිස කේවලින් පෙස දැමුවේ. උඹට බැරුව ගියා සීමොන් වතුර ටිකක් දීලා මගේ කකුල හොදන්න. හැබැයි මේ උඹ විනිශ්චය කරන පෞකාරී ස්ත්‍රිය ඇගේ කඳුළු වලින් මගේ කකුල් දෙක පොඟවලා ඇගේ හිස කේවලින් පීදුවා බං. උඹේ ඇගේ වෙනස පසුතැවිලි වීමේ වෙනස මන් දකින්නවා. අනිත් එක මොකද කියන්නේ? ඔබ මා සිම්බේ නැත. නමුත් මෑ ආ වෙලේ පටන් මාගේ පාද සිඹිමින් නැවතුනේ නැත. උන්වහන්සේගේ පාද සිඹිමින් හඬනවා. ස්වාමිනේ මම පව්කාරය. මගේ පාපය මගේ කාලකන්ණි ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ජේසුනි ඔබට පමණයි. මන් දන්නේ සෙනග මම කල්පනා කළා අද උදේත් ඈට කවුද මේ පණිවිඩය කිව්වේ සීමොන්ගේ ගෙදර ඉන්නවා කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ මට යම් දෙයක් කියනවා. මේ පල්ලියට පව්කාරු වෙන්න යන්නේ ජේසුගේ අභිමුඛයේ මෙතන තිබුණොත් පමණයි. සීමොන්ගේ ගෙදර නෙමෙයි. සීමොන් පව්කාරයෙක් පරිසියෙක්. නමුත් සීමොන්ගේ ගෙදර දෙවියන් වහන්සේ ආවා. දේවත්වය ආවා. දේවත්වයේ ඉදිරියට පව්කාරු වැඩි එනවා. මට ස්වාමීන් වහන්සේ කිව්වා උඹ කරන මේ සභාව තුල පව්කාරු වෙන්න පටන් ගන්නවා. මගේ අභිමුඛයේ තියෙන තරමට උඹේ මේ ගෘහයේ පිරෙන්න යනවා ඉදිරි දවස්වල. මේ ගෘහයේ වෛශ්‍යාවන්ගෙන් පිරෙන්න යනවා. කුඩුකාරයන්ගෙන් පිරෙන්න යනවා. මහා පව්කාරයෝ ගේන්න යනවා. දෙවියන් වහන්සේ මේ ගෘහය පුරවන්න යනවා. ඇයි ජේසු මෙතන ඉන්න නිසා. සීමොන්ගේ වටිනාකම නිසා නොවේ ආවේ. සීමොන් කියන කට්ට කෛරාටික පව්කාරයාගේ ගෙදර දෙවියන් වහන්සේ ලෝකේ මෙවුන් කරුවා සිටිනවා. පාර යනකොට ඇව ඇදිලා එනවා. පව්කාරයෝ ඇදිලා එන්න ඕන පල්ලියට. ප්‍රචාරවලින් නොවේ. Facebook වල ලස්සන සූට් දාලා පාස්ටර් මයික් අල්ලලා එහෙම නෙවෙයි. ටියුෂන් මාස්ටර්ලා වගේ. පව්කාරයෝ එන්න ඕන දෙවියන් වහන්සේගේ අභිමුඛය ඇදී එන්න ඕන. සීමොන් ඉන්වයිට් කළේ නෑනේ. සීමොන් ඉන්වයිට් කළේ නෑ. ජේසු ඔබ තුල ඉන්නකොට මිනිස්සු ඔබ වෙත ඇදී එන්න ඕන. මේ සභාව ජේසුගේ බලයෙන් ආත්මයෙන් පිරෙනකොට ජේසුර වාසය කරන භූමියක් මෙතන බිනිර්මාණය කොට මේ පාර යන පව්කාරයෝ ඇතුල් වෙන්න යනවා. ඒකයි උන්වහන්සේ කිව්වේ මොනවද කියන්නේ? ගැලවෙන්නෝ දවස්පතා මුල් සභාවේ ලකුණ මොනවාද? ගැලවෙන්නෝ දවස්පතා දෙවියන් වහන්සේ සභාවට එක්කලා. ආමෙන්. ඒ කාලේ ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. ගැලවෙන්නෝ සුද්ධාත්මයන් වහන්සේගේ බලය මහිමින් සභාව දියුණු වෙන්න ඕනේ එහෙමයි. සීමොන් ඔබ මට වතුර දුන්නේ නැහැ. ඔබ ජේසුට ආදරේද? ඔබ ජේසුට ආදරේ නම් ඔබ සීමොන් කෙනෙක් වෙන්න එපා. ආදරේ පෙන්වන්න ජේසුට.
ඔබේ ක්‍රියාවෙන්. වංචනික ලෙස පෙන්වන්න එපා. වංචනික ලෙස ආදරය පෙන්වන්න එපා. ආදරය පෙන්වන්න සීමොන්ගේ ආදරය සීමොන් දැක්වේ විකෘති ආදරයක්. සීමොන් දැක්වේ විකෘති ප්‍රේමයක්. ජේසු බොරුවට ආස නැහැ. ජේසු දන්නවා මට ආරාධනා කළේ ආදරයට නෙමෙයි. උඹ මට ආරාධනා කළා නම් ආදරෙන්. උඹ මගේ පාද සෝදනවා. උඹ මාව ගණන් ගත්තේ නැහැ සීමොන්. උඹ මාට රෙස්පෙක්ට් කළේ නැහැ. දෙවියන් වහන්සේ දන්නවා. ඔබ දෙවියන් වහන්සේට ගරු කරනවද? දේව දාසයාට ගරු කරනවද? ඔබේ සහෝදරයාට ගරු කරනවද? සීමොන් ගරු කළේ නැහැ. සීමොන් ගරු කළේ නැහැ. ඔබ මා සිම්බේ නමුත් මෑ ආවෙලේ පටන් මාගේ සිඹීමේ නැවතුණා. තව තියනවද කියලා? තව කියලා තියනද? එබැවින් නුඹ මාගේ හිසේ තෙල් ගෑවේ නැත. නමුත් මෑ මාගේ පාදවල සුවඳ තෙල් ගෑවාය. මොකක්ද ඒකින් කියන්නේ? සාමාන්‍යයෙන් ඒ තරමට වටින්නේ නැහැ මට උන්වහන්සේගේ හිසට දාන්න තෙල්. මම ඒ තරම් පව්කාරයි. මට යටත් වෙන්න පුළුවන් උපරිමේ මගේ ජේසු ඉදිරියේ මම යටත් වෙනවා. මග්දලේ මරියා ජේසුගේ හිසට දැම්මේ තෙල්නේ. ඔය වගේම ඒක සිද්ධිය මේ තව සිද්ධියක් හිස නැගිට්ටෙවත් නැහැ. උන්වහන්සේගේ මූණ බැලුවත් නැහැ. සාමාන්‍යයෙන් ඔළුවට දාන්න ඕන තෙල් උන්වහන්සේගේ කකුලට දැම්මේ. නොවටිනා භාවය. ඇගේ පසුතැවිලි වීම. ඇගේ යටහත්කම ජේසු අගය කළා. ජේසු අගය කළා. ඔබ යටත් වෙන තරමට ඔබ දෙවියන්වහන්සේ ඉදිරියේ පහත් වෙන තරමට ජේසුට පුළුවන් ආශිර්වාද කරන්න. ඒ තමයි අද නාස්තිකාර පුත්‍රයා ඒ යටත් වීම තුල බලන්න දෙවියන් වහන්සේ මේ පෞකාර ගඳ ගහන මේ ජරා ඇඳගෙන ආපු කොල්ලට තාත්තා ළඟට යනකොට දේව තාත්තා ළඟට යනකොට වෛශ්‍ය ස්ත්‍රිය ජේසු ළඟට ආවම උන්වහන්සේගේ ප්‍රීතිය සම්පූර්ණාසේ මේ නාස්තිකාර පුත්‍රයා තම පියා ළඟට එනකොට ඔව් නැකට මාගේ පියා ළඟට ගොස් පියාණනි ස්වර්ගයට උද්ද ඔබට උද්ද පව් කළෙමි. තවත් ඔබගේ පුත්‍රයා කියන්න නොවටිමි. ඔබගේ කුලිකාරය එක්කෙනෙක්කින් මා තබාගත මම කියන්නේ මී කිව්වේ. නැගිට තමාගේ පියා ළඟට ගියේය. කියන්නේ ඉදිරි දිග. ඔහු දුර සිටියේදීම ඔහුගේ පියා ඔහු දැක අනුකම්පා වී දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිපගත්තේය. ආමේන්. ආමේන්. මේක තමයි ඔබ එනතුරු ජේසු බලහින්. ඔබ මොන ස්වභාවයක හිටියත් මේ කොල්ලා එන්නේ කොහේ ඉඳලාද? shopping එකේ ඉඳලාද? සුපර් මාකට් එකේ ඉඳලාද? මාලිගාව පැලස් එකේ ඉඳලාද? කොයිද එන්නේ? ඌරු කොටුවේ මේ ළඟදී මම යනකොට බයික් එකේ ඌරු අල්ලන ලොරියක් ගියා. අම්බෝ මම ටක් කරලා බයිකේ ස්ලෝ කළා. ඒ තරමට යන්න බෑ ගඳයි. ඌරු නැහැ ලොරියේ. ගේන්න යනවා. පට්ට ගඳයි. උළුවන් තරම් මම ස්ලෝ කළා. එතකොට මේක එන්නේ කොහින්ද? ඌරු කොටුවේ ඉඳලා. කොච්චර සුවඳ ඇද්ද? කොච්චර ගඳ ඇද්ද? ඇඳුමේ කොච්චර කිලුටු ඇද්ද? හැබැයි පුතා තාත්තා හැමදාම බලනවා. කොල්ල එයිද? මගේ පුතා එයිද හැරිලා? හැම පව්කාරයෙක් ගැන, හැම අකීකුරු පුතෙක් ගැන, හැම අකීකුරු දුවෙක් ගැන දේව තාත්තගේ දැක්ම ඔච්චරයි. ජේසුගේ දැක්ම ඔච්චරයි. සීමොන් උඹ මගේ පාද සේදුවේ නැහැ. උඹ මගේ තෙල් හිසේ ගෑවේ නැහැ. ඇගේ තෙල් මගේ පාදවල ගානවා. ඇගේ කඳුළු වලින් මගේ දූවිලි පාද දෙක සෝදලා ඇගේ ලස්සන හිස කෙස් වලින් ඒක පිහිදනවා සීමොන්.
බලපං ඇගේ යටත්කම. උඹේ අහංකාරත්වය, උඹේ උඩුගුකම, උඹගේ තියෙන මහා අහංකාරත්වය. උඹ පරිසියෙක්, උඹ බයිබලයේ දන්නවා. හැබැයි උඹේ උඩුගුකම උඹට දේව රාජ්‍ය ඇතුල් වෙන්න බැරුව කියලා තියෙනවා. උඹට දේව රාජ්‍ය ඇතුල් වෙන්න බෑ. සීමෝන් එපා වෙන්න සීමෝන් කෙනෙක්. දේව දරුවනි සීමෝන්ගේ චරිතයට පණ පොවන්න එපා ඔබ මේ ජීවිතේ. ජේසුගේ පාද ළඟ වැටෙන ආදරණීය දුවෙක් පුතෙක් වෙන්න. ජේසු ළඟ පාද ළඟ වැටෙන ආදරණීය දුවෙක් පුතෙක් වෙන්න. හොයලා බලන්න ස්ත්‍රියක් ඇගේ හිසකෙස් වලින් එහෙම කරයිද? ඇගේ තියෙන ගෞරවය, ඇගේ තියෙන වටිනාකම ඇයට ජේසු ඉදිරියේ කිසිවක් වටින්නේ නැහැ. ඇයට වටින්නේ ජේසුගේ අභිමුඛයේ සමාව පමණයි. මේ නාස්තිකාර පුත්‍රයා ගෙදර එනකොට, මේ නාස්තිකාර පුත්‍රයා ගෙදර එනකොට තාත්තා ආදරෙන් බලා ඉන්නවා. දෙවියන් වහන්සේ මේ නගරයේ බොහෝ පව්කාර එනතුරු, ඔබ අකීකරු වෙච්ච ස්ථාන වලින් හැරියෙනතුරු උන්වහන්සේ වැළඳ ගන්න යනවා. සැබෑ පසුතැවිලි වීම තුළ මාතෘකාව මොකද්ද? ආශිර්වාද බහුලයි. සැබෑ පසුතැවිලි වීම තුළ ආශිර්වාද බහුලයි. සැබෑ පසුතැවිලි වීම තුළ ආශිර්වාද බහුලයි. දෙවියන් වහන්සේ තාත්තා කොල්ලව දුවගෙන ගොස් බෙල්ල වැළඳගෙන ඔව්සිප ගත්තා. ගඳ ගහන පුතාව. ඊට පස්සේ අන කරන සේවකයන්ට පසුතැවිලි වෙලා හැරී යන මිනිස්ය අභ්‍යන්තරේ සැබෑ පසුතැවිලි වීම හදවතින්ම මේ මෙතන ගැඹුරෙන්ම මොකද වෙන්නේ? ඊළඟ ටික දාන්න. පියා කියන දේවල්. නමුත් පියා තමාගේ දාස්යන්ට කතා කොට ඉතා හොඳ සලුව, most valuable cloth එක, හොඳම සලුව, ගෙදර තියෙන හොඳම සලුව වහාම ඕඩර් එකක් දෙන්නේ, කමාන්ඩ් කරනවා. ගෙදර තියෙන හොඳම සලුව මගේ කොල්ලට අඳපන්. ඔහුගේ ඇඟිල්ලේ මුදුවක්ද, මුදුවෙන් කියන්නේ ආධිපත්‍ය පැවරුවා. පාදවල දැම්ම පාවා. තරකලම වස්ස මරපන්. මමයි ඕඩර් දෙන්නේ. තරකලම වස්ස මරපන්. මට කිසි දෙයක් වටින්නේ නැහැ. මට වටින්නේ පසුතැවිලි වෙන මගේ පුතා විතරයි. දෙවියන් වහන්සේට මේ පොළොවේ වටින්නේ රත්තරන්වත් ත්‍රිදීවත් නොවේ. ඔබේ පසුතැවිලි වෙන ආදරණීය හදවත, ඔබේ පසුතැවිලි වෙන ආදර හදවත ඕනේ උන්වහන්සේට. ඔබේ පසුතැවිලි වෙන ආදර හදවත ඕනේ. ස්වර්ගයේ දූතයන් ප්‍රීති වෙන්නේ දාටයි. ඒ පසුතැවිලි වෙන හදවත අද උදෑසන ඔබේ ජේසු දකිනවා. තරකල වස්ස ගෙනවිත් මරන්න අපි කමින් ප්‍රීති වෙමු. ඒ කියන්නේ මේ තාත්තා මෙතෙක් කල දුකින් ඉඳලා තියෙනවා. පෞකාරයන්ග ප්‍රතික්ෂේප කරන්න එපා. දෙවියන් වහන්සේගේ ප්‍රීතිය ඔබ හැරී එන එකයි. දෙවියන් වහන්සේගේ ප්‍රීතිය ඔබ දෙවියන් වහන්සේ ළඟට එන එකයි. වෙන දෙයක් නෑ උන්වහන්සේගේ සැපත. යන්න එපා ලෝකයේ සැපත හොයලා. දෙවියන් වහන්සේගේ හඬ අසලා ඔබ ලෝකේ තෘෂ්ණා පස්සේ යෑම, මම කිව්වා නෑවා වීරිය මඩට යනවා මෙන්, බලලා වමනට හැරී යනවා මෙන් තමයි බයිබලයේ අදහස් කරන්නේ. ඒ නිසා සුද්ධාත්මයන් වහන්සේගේ හඬ අසන්න. මම මගේ තරුණ ජීවිතයේ මේට වසර 40කට ප්‍රථමයෙන් 1984
තමයි ජේසුගේ පාමුලට ආවේ. මෙතන ගොඩක් අය ඉපදිලත් නෑ එතකොට. 1984 එදා ජේසු මට දර්ශනය වුණා. මට එක දෙයක් තාම මතකයි. මම උඹ උදෙසා ජීවිතේ පූජා කළා. ඒ දැක්ම මට කියන්න බෑ. මම දැක්කා කුරුසයක කෙනෙක් මගේ දිහා බල්ලා කියනවා. මේක ඇත්ත කතාව. 1984 එක පෝයක මට මතක නෑ මාසේ. නිරහර පෝයක ජේසු කිව්වා මම ඔබ උදෙසා ජීවිතේ පූජා කළා. මට ඉතින් එහාට තවත් දෙයක් නෑ. මට ඉතින් එහාට තව දෙයක් නෑ. මගේ ජීවිතය ජේසුට බාර කළා. මගේ ජීවිතේ ජේසුට යට කළා. මගේ ජීවිතේ ජේසු සමග ගමන් කළා. නොවටිනා මාව උසස් කරන්න මගේ දෙවියන් වහන්සේ. ඒ රන් මුදුව ඔබට දාන්න යනවා. තරකල වස්ස ඔබට මරන්න යනවා. සැබෑ පසුත් හැවිලිවීම තුල ආශිර්වාද බහුලයි. මේ උදෑසන ආශිර්වාද වලින් ඔබ තොරව ඉන්නවනම් අපි ලොකු පුතායි කතන්දරට එමු හොම්මටක් ගාලා. මට එතන තමයි ඔබව පෙන්වන්න ඕනේ. 25 ඉඳලා නේද එන්නේ? 15 ලොක් 15 25 ඉඳලා. දැන් ගෙදර සාදේ තරකල වස්ස මරා කොල්ලා හොඳම වස්ත්‍රය අන්දලා රන් මුදුව තාත්තගේ දාලා ආධිපත්‍ය ගෙදර නැටුම් ගැයුම් එනකොට අයියා එළිය වැඩ කරලා එනවා. අයියා නියෝජනය කරනවා කිතුණු ස්වභාව. අයියා නියෝජනය කරනවා පරිසිවරයුන්. අයියා නියෝජනය කරනවා මහන් තත්ත්වය. අයියා නියෝජනය කරනවා ප්‍රේමේ නැති ජීවිතය. අයියා නියෝජනය කරනවා ඊර්ෂ්‍යාකම. අයියා නියෝජනය කරනවා උඩුකුකම. ඔහුගේ වැඩිමල් පුත්‍රයා කෙතේ සිටි ආවේය. ඔහු ගෙදර ලං වූ කල තූර්ය නාදයන් නැටීමත් ඇසුවේය. පට්ට බජව් එකක්. අපේ වචනෙන් කියනවා. ලুকু බජව් එකක් ගෙදර ඇහෙනවා. ශානි ලুকু බජව් එකක් ගෙදර ඇහෙනවා. තූර්ය නාද නටනවා ගයනවා. නැටීමත් ඇසි ඊළඟට දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා මේ මොකදයි විචාලේ. කොල්ලගේ ඇතුළට ගියේ නෑ. මොකද්ද මටත් නොකිය දාන පාටිය තාත්තා. මෙච්චර මම වැඩ කළා පල්ලි අරව කළා මේව කළා මෙච්චර හැම සන්ඩේ ඇවිල්ලා මන් දන්නේ නැති පාටිය මොකද්ද? කොල්ල අහනවා කෙනෙක්ව ගෙන්නලා අහනවා. ඇතුළට ගිහලා දක්කලා දුවන්න බෑ ගෙදර මොකද්ද කියලා. මොකද්ද බං අර සද්දේ ගෙදර? දාසකෙන් එක්කෙනෙකු හඬගසා මේ මොකද්ද විචාලය? ඔහුද ඔබගේ සහෝදරයා වේය. ඔබගේ පියා ඔහු සුවසේ පිළිගත් බැවින් තරකලා වස්සා මැරුවේය. පට ගාලා වැදුන පපුවට කඩුපාරක් යක්කොඩ හොඳම හරක මරලා තින්නේ නැද්දකින් විතර. හොඳම හරකා තරකල හොඳම වස්සා තවත් කේන්ති ගියා. කොල්ලගේ මූණ ඊර්ෂ්‍යාවෙන් පිරීලා යනවා. ඉතුරු ටික එවිට ඔහු කිපි. ඔන්න බලන්න. ගෙට ඇතුල්ලෙන් නොකමැති වූයේ. එබැවින් ඔහුගේ පියා පිරිතැවි ඔහුට එනමෙන් ඔහුගෙන් ඉල්ලුවේය. ගෙට එන්නෙත් නැහැ. මූණ බෙරි කරගෙන මූණ දෙක කරගෙන ඕක ඇවිල්ලාද? දෙක කරගෙන එළියටලා ඉන්නවා. තාත්තා ඇවිල්ලා අහන පුතේ කියන්න. නමුත් ඔහු මෙපමණ අවුරුදු ගාණක් ඔබට සේවය කරමින් සිටිමි. ඕක ගියදා ඉඳලා වැඩ කළේ මමයි. මෙපමණ කල් මං ඔබට වැඩ කරලා කවදාවත් ඔබගේ ආච්චාවන් කඩ නොකළෙමි. හොඳ ක්‍රිස්තියානිකාරයෙක් නේ. එසේ නමුත් මාගේ මිත්‍රයන් සමග ප්‍රීති වෙන්න ඔබ එළු පැටලු පැටවෙකු.
චූටි පැටි එක්ක. තරකල අවස්ථාව ඉන්න පට්ට අවස්ථාව මම දැක්කා. හරි. එල්ලු පැටලු පැටියෙක් කිසි කලක නුදුන්නේ චෝදනා කරන දෙවියන් වහන්සේට. ඇඟිල්ල දික් කරන්න එපා දෙවියන් වහන්සේට. ආශිර්වාදය අහිමි කරගන්න දින ඔයා. ආශිර්වාදය අහිමි කරගන්න දින සභාව. අද කිතුණු සභාව ආශිර්වාදය අහිමි කරගෙන ලංකාවේ 1.3ක ක්‍රිස්තියානිකාරයෝ තාම ලංකාවේ ඉන්නේ. අවුරුදු 550ක් වෙලත්. ආශිර්වාද අහිමි වෙලා. දේව රාජ්‍යයේ ලොකු දේවල් තියෙන භුක්ති විඳින්න. හැබැයි අපිට ආශිර්වාද ලැබිලා නැහැ. ශ්‍රී ලංකාව තාම ණය බරෙන් ඉන්නවා. සභාවල් තාම ණය බරෙන්. මට ලොකු පුතා තාම මම ඔයාලා ගෙදර ගිහලා කල්පනා කරන්නේ. මිත් එල්ලු පැටලු දුන්නේ නැහැ. තාත්තගේ උත්තරේ බලන්න. ඒ උත්තරේ තමයි මම අද උදෑසන ඔබට දෙන්නේ. දේවදරුවනි ඔබ ඉන්න තත්ත්වය ගැන ඔබ පසුතැවිලි වෙන්න. ඔබ පසුතැවිලි වෙන්න. හැම කෙනෙක්ම පසුතැවිලි වෙන්න ඕන. තාත්තා මොකද කියන්නේ? මෙච්චර අවුරුදු ගාණක් වැඩ කළා සේවය කරන්නේ කවදාකවත් ඔබගේ ආඥා කඩ නොකළමි. ඉරිදා පල්ලිය ආවා. දසයෙන් කොටස් දුන්නා. ආඥාවන්නේ දසයෙන් කොටස් දීම ආඥාවක්නේ. සබත පවත්තන්න ආඥාවන්නේ. ඉතින් සබත පවත්තන ආඥාවක්. යාඥා කරන්නද ආඥාවල් කොටස් තියෙන බයිබලේ. වතුර බෞද්ධිස්මයක් තබන්න ඕන සයනි. ඒක ආඥාවක්. ලැස්ති වෙනවා ඊළඟ පාර වතුර බෞද්ධිස්ම ශ්‍රියානියෝ කියලා බලෙන් දාන ඊළඟ පාර. අවුරුදු 6ක් මේ සභාවත් එක්ක. ඕව හරියන්නේ නැහැ. මම දැන් තීන්දුව කළා ශ්‍රියානි බෞද්ධිස්ම කරනවා. නැත්තම් මටත් හරි දුකයි කමියුනියන් ගන්න නැතු ඉන්නකොට. ඊළඟට මම ඔක්කොම බෞද්ධිස්ම කරනවා. බලෙන්ම කියලා ඔබනවා. ලැස්ති වෙන්න. මේ සභාවේ ආරම්භයේ ඉඳලා ඉන්න කෙනෙක්. ඊළඟ පාර බෞද්ධිස්ම කරනවා. කැලුම් පන්ති කරන්න යාට. හරි? නෑ යා බොහොම විශ්වාසවන්තයි. මොනම කඩේ වහලා එනවා. දැන් නැස ඔබේ කඩේට ආශිර්වාද කරන්න වයින් එපා. එතකොට කියන්න අනිත් ටික දාන්න අන්ට කළා ටික දාන්න. නමුත් ඔබගේ සම්පත් වෛශ්‍යාවන් සමග කොල්ල දැනගත්තා. මෙතන තමයි වචනේ එන්නේ. අර්ථන තියෙන්නේ නාස්තිකලා කියන්නේ. කොල්ල මෙතන කියනවා මල්ලිගේ ජීවිතේ හිටි කාත් එක්කද? ඔබගේ සම්පත් වෛශ්‍යාවන් කොල්ල හොයාගෙන තියෙනවා මල්ලි. එහා පැත්තේ රටේ ඉන්නේ මොනවද කියලා. වෛශ්‍යාවන් සමග නාස්තිකලා ඔබගේ පුත්‍රයා වෙලේ ඔවුන් නිසා තරකලවස්සා මැරුවේ. මේකට කේන්ති කියලා තියෙන්නේ මුද්ද දාපු එකට නෙමෙයි හොඳම හරක. ඇහැ ගහන් ඉඳලා තියෙනවා මේකට. හරි තරකල වස්සා මැරුවා. මිනිහා දැනගත්තේ කොහොමද වස්සා මැරුවා කියලා. මේ බයිබලේ කිව්වද පොඩ කල්පනා කරන්න. කවුරුත් කියලා නැහනේ. කිව්වනේ තරකල වස්සා මැරුවා කියලා. ඒකට පට්ට කේන්ති ගිහිලා ඉන්නේ. හොඳම ලස්සන එකානේ. ඔව් වත්තේ සසුරණි හොඳම හරක. අර ඔයගොල්ලෝ පාර යන උන් වගේ නෙමෙයි පට්ට සයිස්. තරකල වස්සා මැරුවේය. ඔහුද පුත්‍රය ඔබ නිතරම මා සමග සිටින්නේ. මා සන්තක සියල්ල ඔබේය. මෙතන මට ප්‍රශ්නයක්. මම සතිය සිස්සේ මෙතන ගැන හෙව්වා. ඊට පස්සේ එයා කියනවා මට කිසි දෙයක් භුක්ති විඳින්න ලැබුණ නැහැ. දේව දරුවනි. ඔබට දේව රාජ්‍යයේ ආශිර්වාද අඩු නම් ඔබ සඵලත්වය මම මේ සඵලත්වයේදී සුභාරංචි නෙමෙයි දේශනා කරන්නේ. නමුත් මෙතන මේ ගැන මම බද කැලුම් එකද මම තාම හිතනවා කැඹුරින්. ඇයි මෙයාට මේක භුක්ති විඳින්න බැරුව කියලා තින්නේ? නොසලකිල්ලද? නොහැදිල්ලද? දෙවියන් වහන්සේ කියනවා රන් මාගේ රිදී මාගේ. ආබ්‍රහම් මොකද උන්නේ පොරොන්දුව? නුඹ කර්ණ කොටගෙන සියලු පවුල් වලට ආශිර්වාද කරනවා. ගහන අප්පුඩිය දෙවියන් වහන්සේට. නුඹ කර්ණ කොටගෙන එන්න ඔය තුන්දෙනා ඇතුළට මට ඕන ඔයගොල්ලෝ. වාසන එන්න.
ආබ්‍රහණ මොකද්ද කියන්නේ? ආබ්‍රහණ මොකද්ද කියන්නේ? නුඹ කර්ණ කොටගෙන හැම පවුලකට මං ආශිර්වාද කරනවා. මෙතන මම ඔබව ප්‍රශ්නාර්ථක තියෙනවා. කරුණාකරලා මෙතන හොයන්න. මාසන්තක සියල්ල ඔබේය. මෙතන කියන්නේ මේ ගැඹුරින් හිතන්න. ඇයි එහෙනම් තාත්තගේ උරුමය කොල්ලට අත්විඳින්න භුක්ති විඳින්න කන්න රස බලන්න වරම් ලැබිලා නැත්තේ? ඔබ ආශිර්වාද වල හිඟනම් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියට එන්න. ස්වාමිනී මට ඔබ වහන්සේගේ පොරොන්දු ආශිර්වාද වලට මාව පංගුකාරයෙක් කරන්න. මට ආශිර්වාද ඕන. මට ආශිර්වාද ඕන. මට කුසේ ඵලය ඕන. දරුවන් නැති ඉන්නවනම් ඔබ කියන්න ස්වාමිනේ මට දරු කුස ඵල ඕන. මට ඔබ සන්තක සියල්ල මා සන්තක සියල්ල ඔබේය. අල්ලගන්න වචනේ. මොකද්ද කියන්නේ? මා සන්තක සියල්ල ඔබේ. මා සන්තක සියල්ල ඔබේ. එහෙනම් දෙවියන් වහන්සේ සන්තක සියල්ල අපේ නම් ඔබ හිඟ තැන් ගැන මේට වඩා සොයන්න. ඇයි මට මේක ලැබෙන්නේ නැත්තේ? එකම ගෙදර තාත්තා තහනම් කළා නේ? නේද රවි? ඇයි මේ උරුමේ නැත්තේ? මට උත්තර දෙන්න ඕක පුළුවන් නම්. බද මේ උත්තරයක් දෙන්න. ඇයි සුපුන්? ඇයි කොල්ලට මේක භුක්ති ලැබෙන්නේ නැත්තේ? නිවැරදි සම්බන්ධතාවයක් නැතිකමද වෙනස් සමග? මොකද? අස්වැල්ලසියට ප්‍රේම කරන්න. සල්ලාසර ප්‍රේම කරලා නැහැ. නිවැරදි සම්බන්ධතාවයක්. නිවැරදි සම්බන්ධතාවයක් නැහැ. තව මොනවද? අශාන් මොකද කියන්නේ? මේන් වසන. ඔයා මොකද කියන්නේ? ලොකු පුතා ගැන. රොෂාන් සෙත් එක්ක මම ඉන්නවනේ කියලා උඩුම් කමෙන් ඉන්න ඇති. හොඳයි. ඒකත් පුතා. උඩුක කමෙන් ඉන්නවා. ඇමෙල්ඩා කියන්නේ අපි රත්නපුර සභාවෙන් ආමු. දොස් පැවරීමේ හදවතක් තියෙන. දොස් පැවරීමේ හදවතක් තියෙන කෙනෙක්. ශානි. සමාලි. සිස්ටර් මොකද කියන්නේ? රෙබෙකා කියනවා මොනවද? අශාන් මොනවද කියනවද? සිතින් දෙවියන් වහන්සේව අදහන්න. එක සිතින් දෙවියන් වහන්සේ අදහන ගැනීම. ඇයි ලොකු පුතාට මම මේ සතියෙම කල්පනා කළා. ඇයි මේකට මේ ආශිර්වාද නැත්තේ රවි? මම ලොකු පුතානේ මට ඔක්කොම භුක්ති විඳින්න පුළුවන් පස්සේ භුක්ති විඳින්න කියලා හිතන්නේ. පස්සේ භුක්ති විඳිනවා කියලා හිතනලු. හරි ඒකත් හොඳ උත්තරය. බද මෙරිල් උත්තර දෙන්න ඕන. කියන්න. නිර්මලා සහෝදර ප්‍රේමේ නෑ. සහෝදර ප්‍රේමේ නෑ. දේව නියමයක් තියෙන්නත් උන යමක් සිද්ධ වෙන්න. දෙවියන් වහන්සේගේ නියමයක් සිද්ධ තියෙන්න ඕනේ ඒ දේ සිද්ධ වෙන්න. ඒකත් හොඳ උත්තරයක්. දෙවියන් වහන්සේගේ නියමයක් තියෙන්න ඕන ඒක ලබන්න. නෑ එහෙම කියලාත් නෑ. මම ඉතින් ওই අකරාදී වල බැලුවම තියෙන්නේ ප්‍රේමේ නැති හදවතක්. පරිසියෙක් බලන විදියට තමයිලු එයා බලලා තින්නේ. අර පරිසියා බැලුවේ විවේචනය අද පරිසියා. ඉතින් ලොකු අයියව නිර්මාණය බිහි කරන්නේ පරිසියෙක් වෙස. නමුත් ඔව් කියනවා මම උදේ හවා වැඩ කළා ආඥා කඩ කළේ නෑ. මන් කිතුරු සභාව සමහර කිතුරු සභාවල් හිඟයි.
ඔව් පියාගේ සිත දැනගෙන එකත් හොඳ උත්තරයක්. ඔව් පියාගේ සිත දැනගෙන හිටියේ නෑ. මල්ලියට සමාව දුන්නේ නෑ. මල්ලි පිළිගත්තේ නෑ. මේ ඔක්කොම එනවා. මම හරියට කල්පනා කළා සතිය තුර. ඇයි අපිට දේව රාජ්‍යයේ වස්තු සම්පත් භුක්ති විඳින්න බැරුව අපි වැඩ කරනවා නම් අපි ආඥා පිළිපදිනවා නම් ඇයි ඔබ තාමත් අසරණ වෙන්නේ? මම මේකයි මුලින් කිව්වේ අද ඉංගලන්තේ ගෝත්‍රිකයෝ ජර්මනි ගෝත්‍රිකයෝ අද තාක්ෂණික ඉහළටම ගිහිල්ලා ආබ්‍රහන්ට පොරොන්දු සී කරනවා. නුඹ කරන කොටගෙන මම පොළවේ හැම පවුලකට ආශිර්වාද අල්ලගන්න යාඥා කරන්න උදේ හවා මට ඔබ වහන්සේගේ වස්තුව භුක්ති දීමේ වර ප්‍රසාදය විවෘත කරන්න පියාණනි. මගේ අන්ධ ඇස් මගේ අන්ධ විශ්වාසය කොල්ල පසුතැවිලි වුණාම තරකල වස්ස මැරුවනේ. අපි සභාව තුල හිටියට අපේ හිත්වල අපේ ජීවිතවල අඩුපාඩුකම් ඇති. ඊර්ෂ්‍යාව සමාව නොදීම තාත්තා සමාව දෙනවා පුතාට සමාව දෙන. දෙවියන් වහන්සේ සමාව දෙනවා නම් මට සමාව නොදෙන්න පුළුවන්ද? මෙයා කියන්නේ පුතාව එළවල දාන්න. ඒක දේව රාජ්‍ය කරන්න පුළුවන්ද? එයා කියනවා වෛශ්‍යා සමග හිටපු එකාව ගෙන්නගෙන තරකල වස්ස මරලා රන් මුදුව දාලා කැත වැඩ කරන්න පතාත්තේ. ඒකද දෙවියන් වහන්සේ උපමම කියන්නේ. දෙවියන් වහන්සේ සමාව දෙනවා නම් ඔබ මම කවුද සමාව නොදෙන්නට? එනිසා කිතුණු ස්වභාව මේ ලොකු අයියගේ චරිතේ ඉන්නවා. කිතුණු අපි ලොකු අයියගේ චරිතේ ඉන්නවා. පසුතැවිලි වීමේ උත්තරීතර තැන තමයි මම පෙන්වුවේ සීමුන්ගේ ගෙදර සිදුවීම. පසුතැවිලි වීමේ තමන්ගේ යටත්කම ඔය තරම් පෙන්නපු චරිතයක් බයිබලේ තවත් නැහැ. ඔය තරම් උන්වහන්සේදී යටත් වෙච්ච චරිතයක් ඔය වෛශ්‍යාගේ තරම් මම බයිබලේ දකින්නේ නැහැ. දාවිදුත් පසුතැවිලි වුණා ගීතාවලි 51. නමුත් මේ වගේ ඇගේ කඳුළු වලින් කකුල් තෙමලා දූවිලි පීදුව කොණ්ඩෙන් ඈ උන්වහන්සේගේ පාද සිම්බා ඈ කරඬුව වටිනාම වස්තුව ඈ මා අවුරුද්දක වටිනාකම ඈ දෙවියන් වහන්සේ ඉදිරියේ ඈ කඩා දැම්මා. අපි නම් වටිනා දේවල් අල්ල ගන්නවා. අපි දෙවියන් වහන්සේට දෙන්නේ චූටි දෙයක් වෙන්න පුළුවන්. අපේ පූජාව 10න් එකක් නම් අපි 10න් කාලක් වෙන්න පුළුවන්. ඈට කිසිවක් වටින්නේ නැහැ. ඈට වටින්නේ පසුතැවිලි වීමේ හදවත විතරයි. කැඩුවක් දින මොනවාද 300 මොනවාද මොන 300ද මසු 300ක් වඩ අවුරුද්දක පඩිය කඩලා වැක්කුර උන්වහන්සේ කකුල් දෙකේ. මට සල්ලි වටින්නේ නැහැ මට ජේසු ඉදිරියේ. ඔබ අල්ලන් ඉන්න දේවල් අත්හරින්න ඕන. ඔබ අල්ලන් ඉන්න දේවල් අත්හරින්න තුරු ඔබට ආශිර්වාදයේ භුක්ති විඳින්න බෑ. එච්චරයි පණිවිඩය. ඔබ ජේසු ඉදිරියේ පහත් වෙන තුරු පසුතැවිලි වෙන තුරු ස්වර්ග රාජ්‍ය ආශිර්වාද ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙවියන් වහන්සේ ඉදිරියේ හදවතින් පසුතැවිලි වෙමු. මගේ හදවතේ හැඟුමක් පුරා ලියවෙන්නේ ඔබේ ප්‍රේමයයි. මට මතක් වුණා ඒ ගීතිකා පුළුවන් ද ගායනා කරන්න. මගේ හදවතේ හැඟුමක් පුරා ඉන්නේ ගායිකාව ලියවෙන්නේ ඔබේ ප්‍රේමයයි මා දන්නා වූ හුස්මක් පාසා ඉන්නේ ඔබේ ප්‍රේමයයි. අනේ මොකද කොරස් එක ඔබේ ඔබ දැතගෙන යන්න මා මේ දිවිය ගෙවෙන තුරා මොකද තුරුලේම සනසන්න මා
ආමේන්. සුදාත්මයන් වහන්සේ මට ඒ ගීතිකාව දුන්නා මේ උදෑසන. අපි හදවතට ගහගනිමින් හදවතට ගහගෙන පසුතැවිලි වුණ අනේ කෙනෙක් මම ඒ කතාව මට දාන්න හිටිය අමතක වුණා. හදවතට ගහගෙන කවුද? අර එක්කෙනෙක් තමන්ගේ පඬිකම කියද්දි අර මිනිස්සයා පපුවට ගහගනිමින් පසුතැවිලි වුණේ. දෙන්නේ පල්ලියට ගියා. එක්කෙනෙක් මහන් තත්ත්වකම කිව්වා මම මෙහෙමයි දාන්න දෙනවා අරවා කරනවා මේව කරනවා. අනිත් මිනිස්සයා ස්වර්ගයේ දිහා බලන්නේ නැතුව පසුතැවිලි වුණා. ඒ නිසා මේ උදෑසන කෙස් ගහකවත් ඒ පාපය ජේසුස් ඉදිරියට ගේමු. අලුත් සභාවක් ලබන වසරේ ලස්සන මාතෘකාවකට ඔබ සභාව ගේන්න යනවා. මට එතෙන්ට ඔබ ගෙනියන්න ඕන. මේ මාතෘකාව මම දෙන්නේ නැහැ ලැබිලා ඉවරයි. ලබන වසරේ මාතෘකාව පුදුම මාතෘකාවක්. මගේ හදවතේ හැඟුමක් පුරා ලියවෙන්නේ ඔබේ නාමයයි. මා ගන්නා හුස්ම පුරා වැටෙන්නේ ඔබේ ප්‍රේමයයි. ආමේන්. අපි අද උදෑසන හදවතින්ම ගායනා කරමුද? ඔක්කොම නැගිටලා. හාලෙලූයා. සුදි වෙන්න සතුරු වෙන්න ඉස්සරහට ඇතුළට එන්න. අශාන් එන්න. හාලෙලූයා. මේ ගායනාව අපි ඔක්කොම එක පවුලක් ලෙස ජේසුගේ ගැලවූ ලේවලින් අපි හැම කෙනෙක්ම පවිත්‍ර වෙමු. පසුතැවිලි වෙමු. සීමොන් කෙනෙක් නොවෙමු. ලොකු අයියා නොවෙමු. පසුතැවිල්ලේ හදවතෙන් මනස්තාපයෙන්. හාලෙලූයා. සුදි වේවා. හාලෙලූයා. ඔබත් අප සමග මේ ගීතිකාවට සම්බන්ධ වෙන්න. මේ ගීතිකාව අල්ලන්න පුළුවන්ද ෆෝන් එකට? ඇයි? වෙන්නේ නැද්ද? ආ? හැඟුමන් පුරා ලියවෙන්නේ ඔබේ නාමයයි. හැම කෙනෙක්ම හදවතින් කියන්නේ මා ගන්නා රොෂාන් කියන්නේ නැගලා කියන්න වැටෙන්නේ ඔබේ ප්‍රේමයයි. මගේ හදවතේ දාන්න එහා වචන අනිත් එක දාන්න. අනිත් කොටස දාන්නකෝ. මගේ ජීවිතේ ගෙවෙන දුරා ළඟ ඉන්නේ දෙවිදුනි ඔබයි. මගේ net වලින් කියන්න. ආයේ මගේ net වලින් හඳුලා මගේ net වලින් කොටස මාරු කරනවානේ. මගේ උස්මන් පාසා ඔබේ ප්‍රේමය. සැනසුවේ ජේසුනි ඔබයි. සුවේ ජේසුනි ඔබයි. මගේ ජීවිතේ ගෙවෙන තුරා මගේ ජීවිතේ ගෙවෙන ළඟ ඉන්නේ දෙවිදුනි ඔබයි. දෙවිදුනි ඔබයි. ඔබේ ආඥාව කරගන්න මේක. දිවි ගමන ගෙවෙන තුරා ගමන ගෙවෙන තුරා තුරුලේම සනසන්නමා තුරුලේම සනසන්නමා මගේ කඳුළු නිවෙන තුරා මගේ කඳුළු නිවෙන තුරා ඔබේ දෑත් සෝමින් කියන ජේසුර මේ ආඥාව ගමන ගෙවෙන කියන ජේසුගේ ආදරයෙන් පිරෙන්න ඔබ ප්‍රේමයෙන් පිරෙන්න. හලෙලූයා. සුදු වේවා ස්වාමී මගේ කඳුළු නිවෙන තුරා. හලෙලූයා. ඔබ දෑතේ ගෙන යන්න මා කියන උනාසෙද ඔබේ දෑතින් මාව ගෙන යන්න. දිවි ගමන ගෙවෙන තුරා තුරුලේම සනසන්නමා
මගේ කඳුළු නිවෙන තුරා අද උදෑසන ඔබේ කඳුලෙන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න ඕන. ඔබේ කඳුළු වලින් උන්වහන්සේගේ පාදවලට සිඹමින් ඔබ මගේ කඳුළු නිවෙන මේ උදෑසන අපි ප්‍රථමයෙන් පසුතැවිලි වෙමු. අපි මේ උදෑසන ස්වාමිනී ඔබට විරුද්ධවද ස්වර්ග විරුද්ධව මම බොහෝ පව් කළා තිබෙනවා. මට සමාවන්න ජේසුස්. ඔබ ඒ චරිත දෙකේ ඉන්නවද? සීමොන්ගේ චරිතයේ ඔබ ඉන්නවද? ලොකු අයියාගේ චරිතය තුල ඔබ ඉන්නවද? මුලින් තම නිදහස හොයාගෙන දිව්ව ඒ පුතාගේ චරිතය ඉන්නවද? නැත්නම් දැන් ඔබ කැමතිද හැරියන පුතාගේ චරිතයට පණ පොවන්න? කඳුලෙන් උන්වහන්සේගේ පාද තෙත් කළ ස්ත්‍රියගේ චරිතයට පණ දෙන්න. යටත්කමේ උත්තරීතරම තැන අද උදෑසන ඔබ එන්න. ඔබේ ප්‍රේමයෙන් මාව පුරවන්න ස්වාමීනි. ඔබේ දෑතෙන් මාව ගෙන යන්න. ඔබේ තුරුලේම මාව තබා ගන්න ස්වාමීනි. ඔබේ ලෙයින් මාව සෝදන්න. ඔබේ ලෙයින් මාව සෝදන්න ස්වාමීනි. මට ඔබ වහන්සේගේ ප්‍රේමයේ හදවත දෙන්න. මේ ප්‍රේමයෙන් මාව පුරවන්න මේ උදෑසන. මට මගේ සහෝදරයාට ප්‍රේම කරන්න ආදරය කරන්න. සුදාත්මනී මට වරම් දෙන්න. අර තාත්තගේ බූදලේ මට භුක්ති විඳින්න බැරි බාධාවල් මගෙන් ඉවත් කරන්න කියලා කියන්න. මම ආසයි මේ දේශනාවෙන් පස්සේ ඔබ මේ ස්ථානයෙන් පිට වෙනකොට මගේ ස්වර්ගයේ තාත්තගේ බූදලය ඔබේ දෑතර දෙවියන් වහන්සේ දෙනවා දකින්න මම ආසයි. ඒක ලියවිච්ච දෙයක් ප්‍රේමවන්තය. ඔබේ ණය බර වලින් ඔබ නිදහස් වෙන්න ඕන. ඔබේ කඳුළු කතාව අවසන් වෙන්නම ඕන. ඔබ ජේසුද කියන්න මම ගෙවනවා මේ කඳුළු ජීවිතයට වහන්සේ නිමත් දෙන්න ජේසුනි. මගේ ජීවිතය හරි අමාරුයි ස්වාමිනී. ඔයා මොනතරම් ආදර තාත්තා කෙනෙක්ද? අර වෛශ්‍යාවන් සමග ගත කළා වූ මිනිසයා හැරී එනකොට ඔයාට පුළුවන් වුණා බදා වැළඳ ගන්න. දේව තාත්තේ මාව ඔබේ තුරුලට ගන්න. මට තවත් මේ ගමනේ මට ඒ ශක්තියක් නෑ ස්වාමිනී මට යන්න. මගේ දෙපා වලට ශක්තිය නෑ ස්වාමිනී. මට අමාරුයි මගේ මේ දිවි ගමනේ යන්න ස්වාමිනී. මං හරි වෙහෙස කරයි ස්වාමිනී. මට වෙනසක් ඕන. මගේ ජීවිතය තුල වෙනසක්, මගේ පවුල තුල වෙනසක්, මගේ ආර්ථිකය ස්වාමිනී වෙනසක් දෙන්න ඕන. ඔබ වහන්සේ කියලා තියෙනවා රන් ඔබේ රිදී ඔබේ කියලා. එහෙනම් මට හිඟ වෙන්න බෑ. ඔබ පුතා එනතුරු බලා සිටියා බූදලේ දෙන්න නැවත මං හැරී එනවා පියාණනි. මට ස්වර්ගයේ හිමි ආශිර්වාද බූදලේ දෙන්න. දැතොසවන්න ඔබ හැම කෙනෙක්ම කියන්න පියාණනි මට හිමි ආශිර්වාද මට ඕන ස්වාමිනී.
මට ආශිර්වාද ඕනා. ඒ ලොකු පුතාට ඒ ආශිර්වාද භුක්ති විඳින්න බැරුවගේ ඔහුගේ ඊර්ෂ්‍යාව, ප්‍රේමේ නැතිකම, සමාව නොදීම, ඔහුගේ අහංකාරත්වය, සහෝදර ප්‍රේමයෙන් ඔහු තොර වෙච්ච මිනිසෙක්. අනේ ස්වාමිනී, ඔබ වහන්සේ කිව්වා මා සන්තක සියල්ල ඔබේ කියන්න. දේව තාත්තේ මට ආශිර්වාද ඕනා. මට ආශිර්වාද ඕනා පියාණනි. ස්වර්ගයේ ආශිර්වාද ඉල්ලන්න. ස්වර්ගයට දෑත් ඔසවලා ආශිර්වාද ඉල්ලන්න. ඔබ ඉන්න තැන ඉඳලා ඔබේ ස්වර්ගයේ දෙවියන් වහන්සේට දෑත් ඔසවලා ඔබේ ආශිර්වාදය ඉල්ල ගන්න මේ උදෑසන. දෙවියන් වහන්සේ ලෑස්ති ඔබට ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න ආසයි. ඔබට අවශ්‍ය ආර්ථික සඵලත්වය දෙන්න ආසයි. ඔබේ පාද මෝදනික පාද කරලා ඔබව උසස් ස්ථානවල ගෙනියන්න කැමති. ඔබේ සුවය උන්වහන්සේ ළඟයි. ඔබේ සුවය සමාදානය උන්වහන්සේ ළඟයි. ඔබේ සඵලත්වය උන්වහන්සේ ළඟයි. නවටිනා ඔබව උසස් කරන්න ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ දෑත ඔබ වෙත දැන් දිගු කරලා තිබෙනවා. හලලුයා. ස්තුති වේවා ස්වාමිනී. උන්වහන්සේගෙන් ආශිර්වාද ඉල්ලන්න ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිව්වා මා සන්තක සියල්ල ඔබේ. දෑත ඔසවලා ඉල්ලන්න ස්වාමිනී. මට ආශිර්වාද කරන්න මගේ පවුලට. මට කුසේ ඵලයේ දරු සම්පත් වලින් ආශිර්වාද කරන්න. මට බෝ වස්තු සම්පත් වලින් ආශිර්වාද කරන්න. මේ ණය උගුලෙන් මාව ගලව ගන්න. මේ රෝග ශරීරය මගෙන් ඉවත් කළා මට සුවය දෙන්න ස්වාමිනී. හලලුයා. ස්තුති වේවා ස්වාමිනී. අද උදෑසන ඔබේ දරුවෝ ඔබේ වචනය ඇසුවා නම් අද උදෑසන පසුතැවිලි වෙනවා ස්වාමිනී. ස්වර්ගයේ කවුළු විවර වේවා. ස්වර්ගයේ කවුළු විවර වේවා. දේව දරුවන්ට හිමි ආශිර්වාද. දේව දරුවන්ට හිමි ආශිර්වාද. අද උදෑසන ස්වාමිනී ඔබගේ සෙනග කරේ නිදහස් කළ මැනව. නිදහස් කළ මැනව. හලලුයා. උන්වහන්සේගේ වචනය ලියා තිබෙනවා. හලලුයා. නුඹේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට නුඹ කන් දෙන්නේ නම් මේ සියලු ආශිර්වාද නුඹ කරා පැමිණ නුඹ සමග වන්නේය. නුඹ නුවරේ ආශිර්වාද ලද්දෙක් වන්නේය. කෙතේ ආශිර්වාද ලද්දෙක් වන්නේය. නුඹේ ගර්භයේ ඵලයටද නුඹේ භූමියේ ඵලයටද නුඹේ සිව්පාවුන්ගේ ඵලයටද නුඹගේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු පෙටළු පැටවන්ටද ආශිර්වාද ලබන්නේය. නුඹේ පැසටද පිට යන ඔරුවටද ආශිර්වාද ලබන්නේය. නුඹ ඇතුළට එන කල්ලීද පිටට යන කල්ලීද ආශිර්වාද ලබන්නේය. නුඹට විරුද්ධව නැගිටින්නා වූ නුඹේ සතුරන් නුඹ ඉදිරියේ පරාජය වෙන්න සලස්සනසේක. ඔවුන් නුඹට විරුද්ධ එක මගකින් අවුත් සත් මගකින් නුඹ ඉදිරියේ පලා යන්නේය. නුඹේ ගබඩා කෙරෙහිද නුඹ අත තබන සියල්ලේද ස්වාමීන් වහන්සේ නුඹට ආශිර්වාද වේවා. නුඹේ දෙවි ස්වාමීන් වහන්සේ නුඹට දෙන දේශේ නුඹට ආශිර්වාද කරනසේක. නුඹට ආශිර්වාද කරනසේක. නුඹට දෙන දේශේ ස්වාමීන් වහන්සේ නුඹට ආශිර්වාද කරනසේක. ඔබ ඉන්න දේශය දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක. හලලුයා. ස්තුති වේවා මගේ දෙවියන් වහන්සේ. අද උදෑසන ඔබේ සෙනග ඔබට නමස්කාර කළාසේ. අද උදෑසන ඔබේ සෙනග ඔබගේ වචනය ඇසුවාසේ. අද උදෑසන ඔබගේ ජනතාව ඔබට දෑත් ඔසවලා මෙන්න ඒ දෑත් වලට ආශිර්වාද කරන්න. ඔවුන්ගේ සියල්ලට ආශිර්වාද කරන්න. ඔවුන්ට සඵලත්වයේ ආශිර්වාද කරන්න. ඔවුන්ට කරුණාව දෙන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ගේ සුවය ඔබයි ස්වාමිනී. ඔවුන්ගේ සුවය ඔබයි ස්වාමිනී. ඔවුන්ගේ සඵලත්වය ඔබයි ස්වාමිනී. ඔවුන්ගේ භව භෝගට ආශිර්වාද කරන්න ඔබයි. ඔවුන්ගේ දරු සම්පත් වලට ආශිර්වාද කරන්න ඔබයි.
ඔවුන් සියල්ලේ සඵලත්වය ලබනසේක්වා. ආශිර්වාද ලබනසේක්වා. ආශිර්වාද කළ මැනව. ඔබේ සෙනකට ආශිර්වාද කළ මැනව. ශුද්ධාත්මිනී ආශිර්වාද කළ මැනව. දැන්ගේ හාස්කම සිදුවේවා. දැන්ගේ ප්‍රාතිහාර සිදුවේවා. දැන්ගේ ශුද්ධාත්මයන් වහන්සේගේ අධික බලය ජීවනය. හලලුයා. මේ ජීවිත ස්පර්ශ කළ මැනව. මේ ජීවිත ස්පර්ශ කළ මැනව. ස්තුති වේවා ස්වාමිනී. ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. මම නැවත සිහි කරනවා පියාණනි. ආබ්‍රහන්ට වූ පොරොන්දුව නුඹ කර්ණ කොටගෙන පොළවේ හැම පවුලක් ආශිර්වාද ලබනවා. එනම් මෙතන ඉන්න හැම පවුලක් ජේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද ලබනවා. අප සමග ස්වාමිනී අන්තර්ජාලයේ සම්බන්ධ වෙලා ඉන්න හැම මිනිසෙක් හැම පවුලක් ආශිර්වාද ලබනසේක්වා. ඔවුන්ගේ අත තබා දෙන සියල්ල සඵලවත් කරනසේක්වා. ඔවුන්ගේ රෝගී යහන වලින් ඔවුන් නිදහස් කරනසේක්වා. ඔබ වහන්සේගේ බලවත් කරුණාවෙන් ඔවුන් වසාගත මැනව. ඔබගේ බලවත් හස්තය ඔවුන් සමග තැබුව මැනව. අප සමග ස්වාමිනී අන්තර්ජාලයේ පිටරට සම්බන්ධ අපේ සහෝදරත්වයේ දරුවන් අපි ඔබ වහන්සේට සොවනවා. අපි නොදන්නා බෝ සෙනග ඔබ වහන්සේට සොවනවා. ඔවුන් මේ වචනය ඇසූ නිසා ඔවුන් ඔබ සන්තක සියල්ලට ඔවුන් සත්‍යක සියල්ලට ඔවුන්ට සහභාගී වෙන්න භුක්ති විඳින්න කරුණාව ලැබේවා. මේ සෙනගටද ඔබ සන්තක සියල්ල භුක්ති විඳීමේ කරුණාවේ දොරටුව ජේසුස් වහන්සේගේ නාමයෙන් දැන් පටන් විවෘත වෙනසේක්වා. මම ඔබේ දාසියා ලෙස මම ඔබේ මෙහෙකරුවා ලෙස ඒ ආයුධම කරමින් ඔබගේ හස්තයට මේ සෙනග බාර කර කැප කරනවා. අපේ දෙවි වූ ස්වාමි වූ ජීවමාන නාසරිය ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපේ දෙවියන් වහන්සේට හොඳ අත්ප්‍රසන්නාව දෙමු. ඔබට කැලුම් අවසන් කරමු. හාලලුයා. ඔබගේ දැස් පියාගෙන ඔබ ඉස්පහත් කරගන්න. උන්වහන්සේගේ වචනය ඔබ ඇසුවා. ඒ වචනයට ඔබ ප්‍රතිචාර දක්වන්න. උන්වහන්සේගේ වචනය කියනවා යමෙක් මාගේ වචන අසා ඔව් ඒවා පිළිපදීද. ඔව් තමාගේ නිවස පර්වතයේ පිට සදාගත් නුවණැති මිනිසෙකුට සමාන වන්නේ. යමෙක් මාගේ වචන අසා ඔව් ඒවා පිළි නොපදීද. ඔව් වැලිමත්තේ තමාගේ නිවස සාදාගත් අඥාන මිනිසෙකුට සමාන වන්නේ. අද උදෑසන ශුද්ධාත්මයන් වහන්සේ 16 තුලින් අපට කතා කළා. සභාවට දිය යුතු පණිවිඩය අද උදෑසන කතා කළා. සභාව හරිගස්සන පණිවිඩයක්. සභාව සුද්ධ කරන පණිවිඩයක්. එකිනෙකාට සමාව දීම සමාග ගැනීමේ පණිවිඩයක්. වෛරය ක්‍රෝධය දුර වෙන පණිවිඩයක්. අද උදෑසන අපි ශුද්ධාත්මයන් වහන්සේට ස්තුති කරමු. ඔබගේ දෑත් ඔසවලා මොහොතක් ස්තුති කරන්න. මේ සභාව ශුද්ධාත්මයන් වහන්සේ ගෙන යන්නේ. මේ සභාව ගෙන යන්නේ මිනිසෙක් නොවේ ශුද්ධාත්මයන් වහන්සේ. ඔබ මොහොතක් ස්තුති කරන්න. හාලලූයා. ස්තුති වේවා පියාණනි. ස්තුති වේවා පියාණනි. ස්තුති පියාණනි අපට දුන්න වචනය ගැන. ඒ අනගි පණිවිඩය ගැන ස්තුති. ඒ ස්වර්ගයේ පණිවිඩය ගැන ස්තුති වේවා. ඔබගේ දාසය ගැන ස්තුති වේවා. පුදුම ආලෝකමත් වීමකට ඔබ වහන්සේ ගෙනවා. පුදුම එළිදරව් වීමක් ඔබ වහන්සේ දුන්නා. සුද දෙවි පියාණවට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී මේ සෙනගට ආශිර්වාද කළ මැනව. ඔබගේ කරුණාවත් අනුග්‍රහයත් මඟ පෙන්වීමත් නිරන්තරයෙන්ම ඔවුන් සමග තැබුව මැනව. ඔවුන්ට පිහිට වී ඔවුන්ට උපකාර කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ කරුණාවත් පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමියෙන ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් මඟ පෙන්වීමත් දැනුත් මදු සදාටත් ඔබ වහන්සේට ප්‍රේම කරන අප සියලු දෙනා සමග පවතින සේක්වා. ආමේන්.